අයිබෝන් ළමයි. ඉතින් අපි අද කතා කරන්න යන්නේ 2025 A-level ICT paper එකේ සෙකන්ඩ් පාර්ට් එක. මම MCQ ඩිස්කෂන් එක දාලා තින්නේ. ඒක මම හිතනවා ඔයාලා මේ වෙද්දි බලලා අඩුපාඩු ටික හදාගෙන තමයි තියෙන්නේ කියලා. එතකොට ඒකෙන් ළමයි අපි MCQ කතා කරද්දි ගොඩාක් තියරි ප්‍රමාණයක් කතා කළා. එතකොට ස්ට්‍රක්චර් කොටසේදී හම්බෙන අර තියරි පාර්ට් ටික මම ලොකුවට කතා කරන්නේ නැහැ. මොකද ඒකේ අපි හොඳටම කතා කරලා තින්නේ. ඒකේ කතා නොකරපු කොටස් ටික මේකෙදී අනිවාර්යයෙන්ම හොඳට කතා කරනවා. හරි. එහෙනම් ළමයි වෙනද වගේම අපි ස්ක්‍රීන් එක ෂෙයා කරලා වැඩේ කරගමු. හරි. විනාඩියක් දෙන්න ළමයි. බලන්න 2025 දෙවනි කොටස. මුලින්ම හරි. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා තියෙන්නේ? සිසුවෙක් PHP, MySQL සහ HTML භාවිතයෙන් පොත්හලක් සඳහා මිලදී ගැනීම බඩු ට්‍රොලිය shopping cart සහිත වෙබ් අඩවියක් හදනවලු. ඊට පස්සේ ඒ යටතේ කියලා තියෙනවා විකිණීමට ඇති එක් එක් පොත පිළිබඳව දත්ත බුක්ස් ඩේටාබේස් නැමැති දත්ත සමුදායේ බුක් නැමැති වගුවේ ආචාර්ය කිරීමට සිසුවා සැලසුම් කරයිලු. බුක් කියලා ඩේටාබේස් එකක් තියෙනවලු. ඒ ඩේටාබේස් එකේ බුක් කියලා ටේබල් එකක් තියෙනවලු. අන්න ඒකලු දත්ත ගබඩා කරන්නේ. වගුව වරහන් තුල දක්වා ඇති දත්ත ප්‍රරූපය සහිත පහත ක්ෂේත්‍ර වලින් සමන්විත වේ. ID එක ඉන්ටිජර් ටයිප් එකෙන් කැටගරි චා නේම් වාචා ප්‍රයිස් එක ඉන්ටිජර් පබ්ලිෂර් වර්චා ඊට පස්සේ ඉමේජ් එක චා වලින්. මොකද කියලා තියෙන්නේ සටහන ඉමේජ් ක්ෂේත්‍රෙහි පොතේ පිට කවරේ රූපය සහිත ගොනුවේ ගොනු නාමය අඩංගු වේ. ගොනු නාමය එක කැරක්ටර් වලින් සේව් කරලා තියෙනවා. හරි චා ටයිප් එකෙන් සේව් කරලා තියෙනවා. කිසිදු ක්ෂේත්‍රයක් අභිශුන්‍ය ඒ කියන්නේ නල් විය නොහැකි යයි උපකල්පනය කර ඉහත බුක් වගුව ගොඩනැගීමට අවශ්‍ය SQL ප්‍රකාශයක් ලියන්න. ඒ කියන්නේ මොකද්ද ළමයි මෙතනින් constraint එකක් අපිට පාවිච්චි කරන්න වෙනවා මොකද්ද? null වෙන්න බෑ කියලා කියන්නේ කොහොමද? not null කියලා. හරි. හරි ලේසි නේද වැඩේ? මොකද්ද කරන් තියන්නේ? ළමයි මෙතන මේ හදපු table එකකුත් තියෙනවනේ පල්ලෙහා. මුලින්ම මොකද්ද කරලා තියෙන්නේ? create table name එක දෙන්න ඕන. කොහොමද? create මම මෙතනින් code නැත්තම් ළමයි අපි මේ කෝඩ් කරමු නේද? අපි එක්ක බලමු. අ අ මෙන්න මේකේ අපි බලමු. SQL එක නම් හරි. මේකේ පුළුවන් හදන්න. අපි කරමු මෙහෙම වැඩ. create table name එක මොකද්ද ළමයි? books කියලා නේද තිබ්බේ? ඔව් books කියලා නෑ book කියලා තියෙන්නේ. book කියලා දෙනවා. ඊට පස්සේ මොකද්ද book එකේ ළමයි capital නේ. ඊට පස්සේ මම පොඩ්ඩක් මේකේ screen එක දෙකකට බෙදා ගන්න. හරි. create table name එක දුන්න book කියලා. ඊට පස්සේ මොකද කියන්නේ ළමයි book ඔන්න වරහනක් දාගත්තා වරහන වහගත්තා. හරි. මේක ඇතුලේ අපි දෙන්න ඕන මුලින්ම කවුද පළවෙනි එක්කෙනා ID එක. ID එක දුන්නා. තමයි primary key එක මොකක්වත් දීලා තිබුණේ නෑනේ. primary key එකක් දීලා නෑ. කැමති නම් ID එක වගේ එකකට ගන්නත් පුළුවන් මේකේ දීලා නෑනේ. ID integer type එකෙන් අපි ඒකට size එකක් දෙන්නේ නෑ. මොකද integer වලට අපි size එකක් දෙනවද? නෑ. ඒකේ size එකක් දෙන්නේ නෑ. හරි. integer වලින් දුන්නා. ඊට පස්සේ ළමයි කවුද category කියන එක්කෙනා ඉනවා. category එක්කෙනා කවුද? චා වලින් අන්න ළමයි අපිට size එකක් දෙන්න වෙනවා. මං size එකක් ගන්නම් පොතේ category එක මම දෙන්නම් 20ක් විතර. හරි 20ක් විතර ඔන්න දුන්නා. Tamanට කැමති ගාණක් දෙන්න පුළුවන්. මොකද මේකේ size එකක් දීලා නැහැ ළමයි අපිට මෙන්න මෙච්චරයි කියලා. name එක දීලා තියෙනවා මොකද්ද? වර්චාවලි. එයාට දෙමු අපි කීයද? එයාට දෙමු name එකටත් 20ක් විතර දෙමු. හරි. ඊට පස්සේ price එක දෙනවා. අන්න price එක ඒකත් දෙන්නේ ළමයි integer float නෙවෙයි නේද? float double එකක් වගේ පාවිච්චි කරන්නේ නැතුව එයාත් integer වලින්ම දීලා තියෙනවා. ඊළඟට publisher publisher කියන එක්කෙනා ළමයි vircha type එකෙන් vircha type එකේ මොකද්ද එයාටත් දෙමු 20ක් විතර. මොකද්ද ළමයි ඡායකේ vircha එකේ වෙනස? එතකොට ඡායකේ අපි හිතමුකෝ 20යි කියලා දැම්මේ කියලා. එතකොට ඉඩ නිකන් හරි අපි 10ක් characters ලිව්වොත් එයා 20ක ඉඩ වෙන් කරගන්නවා. හරිද? vircha කියන එක්කෙනා ඒ වගේ නෙවෙයි adjust වෙනව නේද? 20ක් වෙන් කරාට අපි 10යි නම් 10ට අදාළ ඉඩ විතරයි වෙන් කරගන්නේ. හරි? එන්න එහෙම. ඔක මතක තියාගන්න මතකයි නේද? හරි image
එයාගේ ළමයි Java වලින් එයාගෙත් එනවා. එයාගේ size එක file name එකෙන් මම එයාට 10ක් විතර දෙනවා. හරි. දැන් ළමයි ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? මේකේ ළමයි සඳහන් කරලා තිබ්බ නේද විශේෂයෙන් not null කියලා. not null කියලා තිබ්බනේ. මේ තියෙන්නේ මේ null වෙන්න බෑ කියලා. එහෙනම් මම ළමයි හැම එකටම not null කියලා දාගෙන යනවා. not null කියලා දෙනවා. හරි. මොකක්ද හැම එකටම දීගෙන යනවා. ප්‍රයිමරි කී අපිට දීලා තියෙනවා නම් ඔන්න ඒ දාන්න පුළුවන්. මේවා ළමයි මෙතනින් පිටිපස්සට දාන්න. මේ මොනවාද මේ? මේ තියෙන්නේ constraint නේද? හරි. constraint ටික. අපි කතා කරා නේද කලින් MCQ වතාවරද්දි කතා කරානේ. constraint එක. හරි. ඔන්න ඔහොම දුන්නා. ඔච්චරයිනේ. ඔහොම දුන්නා ළමයි ඊට පස්සේ මෙතනින් ඔන්න දැන් රන් කරනවා. දැන් මෙතන books කියලා table එකක් තියෙනවද? නෑ. මෙතන book කියලා table එකක් නෑ. ඔන්න දැන් රන් කරාට පස්සේ ඔන්න හැදෙනවා. කොළමයි books කියන එක්කෙනා මේ තියෙන්නේ empty. තාම මොනවද data එකක් දැම්මේ නැහැ. data එකක් දානවා නම් ඔන්න අපිට මේක empty නැතුව කරගන්න පුළුවන් වැඩි. හරි. ඔන්න දැන් අපිට අවශ්‍ය විදිහට table එක හැදුනද? ඔපෙන්න ආපුවම මෙන්න table එක ID, category, name, price, publisher, image. හරිනේ වැඩි. මේ විදිහට කරගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි ඊළඟට මොකද කියන්නේ? පහත රෙකෝඩය book වගුවට ඇතුළත් කිරීමට අදාළ SQL ප්‍රකාශය ලියන්න. කොහොමද කරන්න තියෙන්නේ ළමයි? මොකක් හරි හදපු data එකක් අපි table එක මොකක් හරි data set එකක් නැත්නම් data row එකක් හදපු table එකකට දාන්නම නම් අපි මොකද කරන්නේ? insert into කියලා දාලා අදාළ මොකද columns ටික දුන්නා. ඊට පස්සේ data ටික දාගෙන යන්න පුළුවන්. දැන් මේතන ළමයි අපි හදලා තිනවා කීයක්ද? ඔක්කොම columns තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි නේ. ඔව් 6ක් තියෙනවා. හරි. ID එක category name price publisher image අන්න එහෙම 6ක් තියෙනවා. එතකොට ළමයි මේ insert කරන එක්කෙනා 1යි 2යි 3යි 4යි 5යි 6යි මේ 6ම නේද පිළිවෙලට මේ දාන්න කියලා තියෙන්නේ. එතකොට ළමයි කැමති නම් අපිට insert into කියලා දාලා insert into කවුද කියලා දාලා ඊට පස්සේ ළමයි කොලම්ස් ටික කැමති නම් දෙන්න පුළුවන්. නැත්තම් නොදී ඉන්නත් පුළුවන්. හේතුව මොකද? හේතුව ඔක්කොටම data ටික දාන හින්දා තමයි එහෙම දෙන්නේ නැතුව අපිට ලියන්න පුළුවන් හැකියාව තියෙන්නේ. insert into books කියලා දැම්ම මම නිකම්ම ළමයි මෙන්න මෙහෙම values කියලා දාගෙන ගිහිල්ලා ඊට පස්සේ values ටික දෙන්න. මෙතන කවුද? 1 ID එක එකගනේ. ඊට පස්සේ කවුද ළමයි art කියන එක capital A R T art. ඊට පස්සේ capital painting. ඊට පස්සේ 800 ඊට පස්සේ ළමයි කවුද? රෝස් කියන එක්කෙනා. ඊට පස්සේ ඒ එක A1 නේ. වැරදි. සිම්පල් A වෙන්න ඕන නේද? A1 ඔහොම දුන්නා. හරි. මේක ළමයි ඔන්න රන් කරනවා. no search column art. කොලම් එකක් නෑ ළමයි 1 2 3 4 5 6. ළමයි මොකක්ද අවුල ගියේ? අන්න වැරදුනා මට. දැන් ළමයි මේවා දීලා තියෙන්නේ මොනවා වලින්ද? මේවා අපි මේ ලිව්වේ Java types වලින්නේ. එතකොට අනිවාර්යයෙන්ම උඩුකමා දාන්න ඕන. දැක්කද මටත් වැරදුනානේ. හරි මටත් ඒක අමතක වුණා. මෙතනින් උඩුකමා දාන්න ඕන අනිවාර්යෙන්. හරි. 800 කියන එක්කෙනා price එකට ඕනේ නෑ. රෝස් කියන එක්කෙනාට නම් ඕන. ඊට පස්සේ අන්තිමට කවුද ළමයි? image එක. image එකේ ළමයි file name එක විතරයිනේ. ගොනු නාමය විතරයි දීලා තියෙන්නේ. අපට දීපු විදියට අපි උඩුකමා දා මේකේ type එකක් Java වලින් දුන්නේ. ඔන්නම දුන්න ඔන්න run කරා. හරි ඔන්න successfully include කරලා තියෙන්නේ. මේ run වෙලාවල තියෙන වැඩි. ඔන්න දැන් බලමු අපි ළමයි cook එක දිහා. වැටලා නේද data ටික හරියට. ඔන්න ඔහොම කරන්න පුළුවන්. අනිත් විදිය මොකද්ද ළමයි? අපිට පුළුවන් ඕන්නම් මෙතනට book කියලා දාලා අර rows ටික අපිට ඕනනම් දීගෙන යන්න පුළුවන්. rows ටික දුන්නොත් ළමයි මොකද්ද කරන්න ඕන? පිළිවෙලට ඒ ඔක්කොම දාගෙන යන්න ඕන. ID ඊට පස්සේ කවුද? category හරියට අකුරු ලියන්න ඕන. name type කරන්න ඕන. price එක ඊට පස්සේ publisher ඊට පස්සේ image එක ඔන්න ඔහොම දුන්නා. values ටික දුන්නා. අදාළ විදියට run කරා ඔච්චරයි. දැන් ළමයි මම දෙකද කියලා දැම්මේ. ඔන්න දැන් මේ data ටික නම් වෙනස් කරේ නෑ. මම එකයි ටික ID එක විතරයි වෙනස් කරේ. ඔය විදියට එනවා. හරි. තමන්ට කැමති විදියට අන්න එහෙම කරන්න පුළුවන්. නිකන් හරි එකක් අඩු වුණා නම් අන්න වැඩේ වැරදි. පැහැදිලිද? ඔය ආකාර දෙකෙන්ම අපට data එකක් insert කරන්න පුළුවන්. හරි. ඒක ඇති වෙන්න කතා කරලා තියෙනව නේද? ඊට පස්සේ C මොකද කියලා තියෙන්නේ?
සිසුවා මෙම වෙබ් අඩවිය ගොඩනගා ඇහෙනවනේ. හරි. සිසුවා මෙම වෙබ් අඩවිය ගොඩනගා ඇති බවත් වෙබ් පරිශීලකයෙකු එහි මුල් පිටුවට පිවිසෙන විට දකින ප්‍රතිදාන රූපය 1.1 ඇති බවත් උපකල්පනය කරන්න. මේ විදිහටලු තියෙන්නේ. හරි. එයා වෙබ්සයිට් එකට ගියාට පස්සේ අදාළ index.php ගොනුවෙන් කොටසක් කොටු වලින් දැක්වෙන හිස්තැන් 4ක්ද සමගින් තුන පිටුවේ රූපය 1.2 දැක්වේ. තුන පිටුවේ 1.2. ළමයි මේක ගැන නේ කියලා තියෙන්නේ මේ. මේක තමයි. මේක ගැන තමයි මේ කියලා තියෙන්නේ. දක්වා ඇති කොටු වලින් හිස්තැන් 4ක්. හිස්තැන් 4ක් තියෙනවලු. ඒ ටික පුරවන්න වගේ තියෙන්නේ. දැක්වේ සටහන දක්වා ඇති පරිදි සංදර්ශක විදහුමට රෙන්ඩර් කරන්න index.php ගොනුව shop.css ගොනුවට ඇදාත. ඒ කියන්නේ මොකද්ද? එකිනෙකට ලින්ක් කරලා තියෙන්නේ නේද? හරි. ලින්ක් කරන හැටි මතක තියෙන්න ඕන දැන් ඔයාලට කොහොමද? ඒක නම් අවශ්‍ය නැති වෙයි. අනේ මෙයා නිකම්ම PHP ෆයිල් එකක් නේද හදලා තියෙනවා. PHP ෆයිල් එකක් තමයි හදලා තියෙන්නේ. මේවා අපි ඩේටාබේස් කනෙක්ට් කරන විදිය, PHP ෆයිල් එක වැඩ කරන විදිය අපි උගන්වලා තියෙනවා ඇති වෙන නේද? හරි. කියනවා එක් ගොනුවට අදාළ ආදේශකයේ අංකය රූපය 1.2ට පහතින් දක්වා ඇති අංකනය කළද ආදේශක ලැයිස්තුවෙන් තෝරා අදාළ කොටුවේ ලියා දක්වන්න. අදාළ කොටුව කොලම් මෙන්න මේ ටිකෙන් තෝරලා මෙන්න මේ වලට දෙන්න තියෙන්නේ. ඔව් නේ. එතකොට ළමයි මොකද්ද කියලා තියෙන අදාළ කොටුවේ ලියා දක්වන්න. 1 2 3 4වත් දීලා නැහැ. ඒ කියන්නේ පිළිවෙලට දක්වන්න දෙන්නේ මේ කොටුවට මෙන්න මේකෙන්නේ මේකෙන්නේ. හරි. මුලින්ම බලමු මොකද්ද මේ කරලා තියෙන්නේ ළමයි. මෙතනින් PHP ෆයිල් එකක් මෙතනින් ඕපන් කරලා හරි. ඊට පස්සේ මුලින්ම මොකද්ද කරලා තියෙන්නේ? මුලින්ම ඔන්න ඩේටාබේස් එකක් එක කනෙක්ට් කරලා තියෙනවා. මොකද්ද ඩේටාබේස් එකේ නේම් එක? books database එක තමයි මේක. හරි. ඊට පස්සේ මේක සර්වර් නේම් එක, යූසර් නේම් එක, පාස්වර්ඩ් එක හරි මතකයි නේද? සර්වර් නේම් එක, යූසර් නේම් එක, පාස්වර්ඩ් එක දීලා ඔන්න මෙයාට දාගෙන තියෙනවා. හරි. ඊට පස්සේ ඒ අදාළ වේරියබල් එක මෙන්න මෙතනින් කනෙක්ෂන් එක එරර් එකක් තියෙනවාද නැද්ද? තියෙනවා නම් අන්න එතනින් ඩයි එකකින් මොකද කරන්න ළමයි? එතනින් මැසේජ් එක දුන්නා එතනින් නවත්තලා දැම්මනේ. ඩයි එකයි ඉකෝ එකයි මතකයිනේ වෙනසනේ. ඩයි එකෙන් කරන්නේ මැසේජ් එක දුන්නා එතනින් නවත්තලා දැම්මා. ඉකෝ එකෙන් කරන්නේ එක print කරා. පැහැදිලිද වැඩි? හරි. එතකොට ඔතනින් ඩයි මැසේජ් එකක් දීලා කනෙක්ෂන් ෆේල්ඩ් එකක් තියෙනවා නම් ෆේල්ඩ් එක පෙන්නලා ඔන්න එතනින් නවත්තලා දාන කෝඩ් එක එතනින් එහාට වැඩ කරන්නේ. එහෙම නැත්තම් ඔන්න ඊළඟට මොකද කරන්නේ? SQL සමානයි SQL සමානයි කියලා ඔන්න කොටුවක් දීලා තියෙනවා. එතකොට මෙයා කවුරු වෙන්න ඕනද? මේ ළමයි මොකද්ද කියලා තියෙන ඊළඟට. මෙතන SQL කියන වේරියබල් එක පාවිච්චි කරලා තියෙනවා මෙන්න මෙතනින්. මෙතනින් මොකද කරලා තියෙන්නේ? කනෙක්ෂන් එක යටතේ query කරන් කරලා තියෙනවා. ඒ කියන්නේ ළමයි අනිවාර්යෙන්ම මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ අනිවාර්යෙන්ම SQL query එකක්. හරිද? query එක රන් කරන්න අවශ්‍ය මෙතඩ් එක මෙතනින් දාලා තියෙනවා නේද? හරි. එතකොට ළමයි බලන්න දීලා තියෙන ටිකේ SQL query. SQL query ටික මෙන්න මෙතන මේ තියෙන SQL query එකක් බලමු. select all from book තියෙනවා. select all from book database තියෙනවා. ළමයි database එකෙන්ද අපි දත්ත තෝරන්නේ? නෑ. අපි table එකෙන් තමයි දත්ත තෝරන්නේ. එතකොට ළමයි 6 වෙන්න පුළුවන්ද? බෑ. 6 කියන්නේ වැරදි කෝඩ් එක. SQL core එකේ තියෙන්නේ කවුද? select all from අන්න table name එක මොකද්ද? book කියලා තමයි තියෙන්නේ. එතකොට ළමයි ඒකට එන්නේ කවුද? 5. මුල් මේකට එන්නේ 5. හරි. ඔන්න දැන් core එක හදලා variable එක දාලා මෙතනින් method එක call කරලා ඔන්න වැඩේ හරි. echo ඊට පස්සේ ඔන්න list එකක් හදලා තියෙනවා UL type වලින්. හරි. ඊට පස්සේ ළමයි ඔන්න while loop එක run කරලා තියෙනවා මෙතන ඩොලර් මාක් එකත් එක්ක row සමානයි mysql fetch assoc ළමයි මේ මොකද්ද මේ මේකෙන් තමයි යම්කිසි ටේබල් එකක දත්ත ටික rows විදියට පිළිවෙලට ගන්නෙ මෙන්න මේ මෙතඩ් එකෙන් මම මේ කියලා දීලා තියෙනව නේද හරි දැන් එතකොට මේ මෙතඩ් එකකින් ওই විදියට පිළිවෙලට ගන්නවා එකින් එක එකින් එක ওই විදියට පිළිවෙලට ගන්නවා අරගෙන රන් කරන එක row එකකට දාලා රන් කරන එක තමයි කරන්නේ හරි ඊළඟට බලන්න මෙතන කරලා තියෙන වැඩි මෙන්න මෙතනින් බ්‍රැකට් එකක් ඕපන් කරලා ඊට පස්සේ ළමයි මෙන්න මෙතන බලන්න බ්‍රැකට් එකක් මෙතනින් ඕපන් කරලා මෙන්න මෙතනින් මේ බලන්නකෝ මෙන්න මෙතනින් මේ බ්‍රැකට් එකක් මෙතනින් ඕපන් කරලා තියෙනවා
ඊට පස්සේ ළමයි මේ මොකද්ද මේ PHP ෆයිල් එකක් ක්ලෝස් කරන්න දාලා මේ එක නේද? සිම්බල් එකනේ. PHP ෆයිල් එක මෙතනින් ක්ලෝස් කරලා දෙනවා. කවුද ළමයි ක්ලෝස් කරලා තියෙන්නේ? මෙන්න බලන්න. තව කොහෙන්ද පටන් ගත්තේ? මෙන්න මෙතන එක්කෙනා නේද ළමයි මේ ක්ලෝස් කරලා තින්නේ. පැහැදිලිද? මෙයාව තමයි මෙතන ක්ලෝස් කරලා තියෙන්නේ. ඇයි ළමයි එහෙම ක්ලෝස් කරලා තින්නේ? බලමු හේතුව මොකද්ද කියලා. දැන් මෙතනින් මේක බ්‍රැකට් එක දාලා තියෙනවා. හරිද? බ්‍රැකට් එක දාලා එයාව ක්ලෝස් කරලා තියෙන්නේ කොහෙන්ද? ක්ලෝස් කරලා තින්නේ මෙහෙන් නෙවෙයි, මෙහෙන් නෙවෙයි, මෙහෙන් නෙවෙයි, මෙහෙන් නෙවෙයි. මෙන්න මෙතනින් ක්ලෝස් කරලා තියෙන්නේ. එයාව ළමයි ක්ලෝස් කරන්න තව PHP ෆයිල් එකක් මේ PHP බ්ලොක් එකක් හදලා තියෙනවා. හරිද? ඒ ළමයි මොකද්ද මේ කරලා තියෙන්නේ සරලවම? මේ කරලා තියෙන්නේ මෙහෙම වැඩක්. ළමයි මේ බලන්න දැන් මේක ඇතුලේ තියෙන කෝඩ් ටික බලන්නකෝ. මොනවද තියෙන්නේ? echo කියලා දාලා එහෙම හදලා තියෙන්නේ. නෑ. මෙතන තියෙන්නේ ළමයි HTML කෝඩ් ටිකක් නේද? PHP ෆයිල් එකක් ඇතුලේ HTML කෝඩ් විතරක් මේ රන් කරලා තමයි මේකේ තියෙන්නේ. එතකොට ළමයි අපිට මේක ක්ලෝස් කරලා ආපහු අදාළ HTML ෆයිල් ඒක ටැග්ස් ටික දීලා ඒ ටික කරලා ආපහු අන්න මේවා ඕපන් කරලා ක්ලෝස් කරන්න වෙනවා. ඒ විදිහට තමයි වෙන්නේ. නැත්තම් අපිට ඉකෝ දාලා වැඩේ කරගන්න පුළුවන්. දැන් මෙයා කරලා තින්නේ එහෙම වැඩක් නෙවෙයි. මෙයා මොකද කරලා තින්නේ? මෙතනින් ඕපන් කරලා මෙතනින් ක්ලෝස් කරලා ලූප් එක රන් කරලා අන්තිමට තව එකක් හදලා මෙයාව ක්ලෝස් කරලා තියෙනවා. හරිද? මේක ඉන්න මම පෙන්නන්න මම කෝඩ් කරන්නේ ඔයාලට පෙන්නන්නම් මම. අපි බලමු. මට ඕන විදිහට අවුට්පුට් එක ඒවිත් දන්නේ නැහැ ළමයි බලමු. හරි. මම ලියන්නම්. අපි පෙන්නන්නම්කෝ. ලියෝ. PHP while loop එකනේ තිබ්බේ. ඔව්. while loop එකක් තමයිනේ. මේ තියෙන while loop එකනේ. PHP while loop. හරි. මේ ළමයි බලන්න මේක ඇතුළේ මේ සාමාන්‍ය විදියට කෝඩ් කරලා තියෙනවා මේ. සාමාන්‍ය විදියට කෝඩ් කරලා තියෙනවා. අපි නිකමට ඕක දාලා බලමු. PHP කම්පයිලර් කෙනෙක් ආවේ ඉන්නේ. හරි. මේක කරන්න ඕනේ නැහැ. අපි මේ කෙලින්ම දාමු. හරි. මොකද උනේ? මෙන්න අන්න අතල් ලූප් එක වැඩ කරා. මම ගෙන්නම්. හරි මේ බලන්න මේ ලූප් එක වැඩ කරනවා හරියට 1 2 3 4 5 කියලා ওই විදිහට ලූප් එක යනවා. මෙයා කියන්නේ මොකද? 1 ඉඳන් 5 වෙනකන් යන්න ඉකෝ කරන්න මෙන්න මැසේජ් එකක් දීලා තියෙනවා. මෙයාව ඉන්ක්‍රිමන්ට් කරනවනේ එකකින් එක ලූප් එක 1 එනවා 2 එනවා 3 එනවා 4 එනවා 5 වෙනවා. 5 වුණාට පස්සේ නවතිනවා. ওই විදිහට මොකක් වෙනවද? අවුට්පුට් එක ওই විදිහට ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට ඕක අපි දන්නව නේද? ඉකෝ කියලා දාලා සාමාන්‍ය විදිහට මේ බ්‍රැකට් එක මෙතනින් ඕපන් කරා මෙතනින් ක්ලෝස් කරා කිසි අවුලක් නැහැ. මෙතනින් PHP ෆයිල් එක මෙතනින් ක්ලෝස් කරලා දෙන්න. මෙතනින් ඕපන් කරා මෙතනින් ක්ලෝස් කරා. ඔහොම තමයි තියෙන්නේ. හරි මං කියනවා වීඩියෝ හරි. දැන් බලමු මේක මොකද්ද බලමු. හරි ඒකත් ඒ වගේම ලූප් එකක් නේ. මෙතනින් තියෙනවා මොකද්ද ඇරේ එකක් හදලා ඒ විදිහට පාස් කරලා තියෙනවා. ඊට පස්සේ ළමයි ඇරේ පොඩ්ඩක් මතක තියාගන්න. හරි ඇරේ මේ සැරේ එන්න පුළුවන් මේ ඇවිල්ලම නැති හින්දා කියන්න බෑ. මං ඇරේ ටික ඔයාලට කියලා දුන්නා නේද? ඒ ටික පොඩ්ඩක් බලාගෙන යන්න නිකමට එන්නත් ඉඩකඩක් තියෙනවා. මොකද මෙච්චර දවස් ලොකුවට අහපු ප්‍රශ්න නෙවෙයි. හරි. ඔන්න. හරි. ওই විදියට රන් කරලා තියෙනවා. ඇරේ එකක් අරගෙන ඇරේ එකෙන් දත්ත පාස් කරලා ඔන්න print වෙලා තියෙනවා. හරිද? එතකොට ඇරේ එකක් හදන හැටි මතකයි නේද? මේ විදියට ඇරේ එක හැදුවා. ඊට පස්සේ මෙතනින් ලූප් එකක් රන් කරලා තිනවා. ලූප් එක රන් කරලා මෙන්න මෙතනින් එයා එකින් එක print කරලා තිනවා. මේ next කියන මේකේ මොකද වෙන්නේ? ඊළඟ එකට පාස් වෙන එක තමයි වෙන්නේ. දැන් මෙතන red ගන්නවා, green ගන්නවා, blue ගන්නවා, yellow ගන්නවා. ඕක තමයි වෙලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට මට ඕන ඔහොම එකක් නෙවෙයි. මට ඕන මෙහෙම. මං ඉල්ලන්නම් ඉන්න බලමු මට දෙයිද කියලා. Q HTML output HTML in PHP. Okay, method දෙකක් methods අර මේ dot එක colon mark එක දාලා තත් දැන් ළමයි.
මට ඕන විදියට ආවද නෑ. only HTML code. Then PHP while loop. මට ආපු ඕන විදියට ඇවිල්ලා නෑ. නෑ. මෙන්න මෙතන එකක් තියෙනවානේ. ඒකත් හරි. මට ඕන just with මෙන්න මෙයා හොඳයි. මෙතන බලන්න. හරි මේක බලමු. අරකට පෙන්වන්න මං හරි මේ බලන්න මේක මේ බලන්න මෙතනින් ළමයි මේ PHP ෆයිල් එක ඕපන් කරලා තියෙනවා. මෙන්න මෙතනින් මෙයාව ක්ලෝස් කරලා තියෙනවා. ළමයි මෙන්න මෙයාව නිකන් හරි නෑ කියමුකෝ. ඔන්න එර එකක් එන්න. හරිද? මෙයාව දැන් දැම්ම. හරි. ඒ කියන්නේ ළමයි මෙතනින් මෙයා පටන් අරගෙන මෙතනින් මෙයා මේ ක්ලෝස් වෙලා තියෙනවා. දැන් බලන්න ළමයි මේ බ්‍රැකට් එක මෙතනින් පටන් අරගෙන ක්ලෝස් වෙලා තියෙන්නේ කොහෙද? මෙන්න මෙතන තමයි ක්ලෝස් වෙලා තියෙන්නේ. හරිද? මේ සාමාන්‍ය විදිහට div class එකක් දාලා paragraph tags ටිකක් දාලා එහෙම තමයි දීලා තියෙන්නේ. බලන්න මේක ඇතුලේ තියෙන්නේ මොනවද ළමයි? HTML codes තමයි මේ තියෙන්නේ. එතකොට ළමයි PHP ෆයිල් එක HTML code විතරක් පාවිච්චි කරනවා නම් අපට loop එකක් ඇතුලේ loop එකක් ඇතුලේ නැත්නම් if එකක් ඇතුලේ ඒ වගේ පාවිච්චි කරනවා නම් අපිට එහෙම තමයි දාන්න වෙන්නේ. නැත්නම් echo කියන වචනේත් එක්ක එහෙම තමයි දාන්න වෙන්නේ. දැන් බලන්න ඒක ඇතුලේ තියෙනවා ළමයි මේ PHP code මෙන්න මෙතන මේ run කරද්දි බලන්න මේ echo කියන වචනෙත් එක මේ මොකද්ද? ආහෝ PHP command එක open කරා tag එක මෙතනින් close කරා. ඒක ඇතුළේ අන්න අපිට පුළුවන් මේ echo කියලා එහෙම දීලා එහෙම වැඩ කරගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඔය විදියට තමයි ළමයි අපි දෙන්න ඕන සාමාන්‍යයෙන්. පැහැදිලි? නැත්තම් මොකද්ද වෙන්නේ? නැත්තම් error එකක් එනවා. දැන් අනිත් විදිය මොකද්ද ළමයි? මේකම අපිට මේ විදියටත් දෙන්න පුළුවන් මෙතෙන්ට කොලන් මාක් එක පාවිච්චි කරලා ඒකත් පෙන්නන්නම් ඔහොම. හරි ඔහොම දෙන්න පුළුවන්. එතකොට ළමයි මෙතනින් ක්ලෝස් කරා ආව මෙයා පටන් ගත්තා. ඒක ඇතුලේ මේ ඉන්ක්‍රිමන්ට් එක දීලා තියෙනවා. ඒක ඇතුලෙන් ක්ලෝස් කරලා තියෙනවා. ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. හරිද? එතකොට ළමයි බලන්න මේකට අනුව දැන් මෙන්න මෙතනින් echo කියලා මේ දීලා තියෙන්නේ මොකද්ද? PHP command එකක් නේද මේ දීලා තියෙන්නේ. එතකොට ළමයි මෙතනින් ක්ලෝස් කරා නම් මෙතනින් PHP command එකක් දෙනවා නම් මෙතන අනිවාර්යයෙන්ම PHP ටැග් එකක් ඕපන් කරන්න ඕන. හරිද? එතකොට ළමයි මෙතන අනිවාර්යයෙන්ම PHP ටැග් එකක් ඕපන් කරපු එකක් තමයි එන්න ඕනේ. හරි. දැන් බලමු PHP ටැග් එකක් ඕපන් කරපු එකක් ක්ලෝස් වෙලාත් ඇති කොහේ හරි ළමයි. මේ බලමු මෙතනින් ඕපන් කරන්න ඕන අනිවාර්යයෙන්ම. එයාව ක්ලෝස් වෙලා තිනවා මෙන්න මෙතන. එතකොට ළමයි මෙතනින් PHP ටැග් එක ඕපන් කරපු එක කවුද ඉන්නේ? එක තමයි තියෙන්න ඕනේ. එතකොට ළමයි මේකට කවුද එන්නේ? එක තමයි එන්න ඕන. ඊට පස්සේ ළමයි HTML tags ටිකක් දීලා තියෙනවා මේ tags ඇතුලේ මේ පාවිච්චි වෙලා තියෙනවා row මේ දැන් මේ මොන විදිහටද ගන්නෙ rows නේ ගන්නෙ row එකේ category එක මුලින්ම row එකේ name එක ඊට පස්සේ images row එකේ image එක ඊට පස්සේ row එකේ publish ඒ ගන්න row එකේ ওই විදිහට මොනවද වෙන්නේ කොලම්ස් වලට අදාළව data ටික වෙන් කරලා ගන්න එක තමයි කරන්නේ. එතකොට බලන්න ළමයි මේ මොකක්ද වෙලා තියෙන්නේ? මේකට අනුව නේද මේක output එක හැදිලා තියෙන්නේ. මේකට අනුවනේ මේකේ output එක හැදිලා තියෙන්නේ. එතකොට ළමයි මේකේ මේ category කියලා කියන්නේ කවුද? category name images publisher price category ළමයි මේ set එක නේද? category එක ඊට පස්සේ මොනවාද name එක image එක ඊට පස්සේ ළමයි publisher price මේ publisher price එක ඔය විදිහට තමයි ළමයි ගිහින් දෙන්නේ. පැහැදිලිද වැඩේ? ඔහොම තමයි එන්න ඕනේ. ඊළඟ ළමයි ආපහු මේ දැන් ක්ලෝස් කරාට පස්සේ ආපහු පුළුවන් නේද මේ HTML tags ලියන්න. මෙතනින් PHP ෆයිල් එක ඕපන් කරා, ක්ලෝස් කරා, ආපහු HTML
ටැග්ස් විතරක් දීලා ෆෝම් එකක් හදලා තියෙනවා. ෆෝම් මෙතඩ් එක පෝසන් ඇක්ෂන් එකට මොකද්ද දාන්නේ? පාස් වෙන්න ඕන මොකද්ද? PHP ෆයිල් එකේ නේම් එක තමයි මෙතෙන්ට දෙන්න ඕන. දැන් බලන්න ළමයි මොන PHP ෆයිල් එකකටද පාස් වෙන්න ඕනේ කියලා. මෙතන දීලා තියෙනවා 1 2 මෙතන 1යි නේ දීලා තියෙනවා. එහෙනම් ළමයි මෙයා විතරයි ගන්න පුළුවන්. එහෙනම් මේක තමයි එතෙන්ට එන්නේ. shop.php කියන්නේ 8. මේක තමයි මෙතෙන්ට එන්නේ. වෙන ඒවා නෑනේ. input type සමානයි hidden. ඊට පස්සේ name එක සමානයි product id. ඊට පස්සේ id සමානයි product id value value එක දීලා ආපහු මොකද කරන්නේ? PHP tag එකක් open කරලා echo කරන්න කියනවා. මෙතෙන්ට මොකද්ද ළමයි එන්න ඕන? කාවද මේ අරගෙන තියෙන ළමයි මෙතෙන්ට එනකම් අපි print කරානේ. මෙතෙන්ට එනකම් අපි print කරලා. print කරගෙන මෙතෙන්ට දෙන්න ඕන quantity add to cart. quantity add to cart කොහොම තියෙන්නේ? දැන් බලමු මෙතන method එක හරි name එකට ගත්ත product id එක ඊට පස්සේ හරි දැන් ඒ කියන්නේ ඊට පස්සේ ඒ කියන්නේ PHP ෆයිල් එකත් එක්ක කනෙක්ට් වෙන්නේ. එතකොට PHP ෆයිල් එකට තමයි වැදගත් වෙන්නේ මේ name එක නේද? id එකකින් තමයි අර box එක ක්ලික් කරාට පස්සේ අර ඒ ආමද කියලා select කරගන්න. value එක සමානයි PHP echo කරන්න කාවද ගන්න ඕන මෙතෙන්ට. මෙතෙන්ට මේ ළමයි id එක නේද? product id එක ගලපෙන එකක් ඒ වගේ හා සමාන දෙයක් තමයි මෙතෙන්ට එන්න ඕන. හරි product id එක මොකක්ද ළමයි? product id එකෙන් තමයි ඒක ගන්නවා ඇත්තේ අනිවාර්යෙන්. product id එකක් මේ තියෙන ළමයි. මෙයා තමයි එතෙන්ට එන්නේ. product id එකෙන් තමයි ඒක එන්නේ. ගත්තා. ඊට පස්සේ මෙතනින් මොකද දෙනවා? close කරලා තියෙනවා. label for සමානයි product quantity. quantity එක දීලා quantity කියන වචනේ type වෙලා තිනවා. මෙන්න මෙතන quantity එක ගත්තා. ඊට පස්සේ label එක හරි. ඊට පස්සේ input type සමානයි number එකක් දෙන්න id එක product quantity name සමානයි product quantity හරි value value දීලා නැහැ ඊට පස්සේ min එක 0 කරලා max එක 10 කරලා දීලා තියෙනවා අන්න වැඩේ හරි ඒ කියන්නේ ළමයි මොකද input field එකක් හදලා තියෙනවා නේද number කියලා ඊට පස්සේ ඊළඟට button එකක් හදලා තියෙනවා submit කියලා button එකක් කොහොමයි submit මෙයා වෙන්න ඕනේ add to cart කියලා තියෙන්නේ name එක value එක name සමානයි add to cart හරි එහෙනම් ළමයි මේක තමයි තියෙන්නේ add to cart කෙනෙක් කෙනා තමයි මෙතන හදලා තියෙන්නේ පැහැදිලිද වැඩේ ඔහොම set එක තමයි ගිහිල්ලා තියෙන්නේ ඔන්න ඔහොම ගිහිල්ලා වැඩේ කරලා තියෙනවා හරි එච්චරයි ඊළඟට මොකද්ද කියලා තියෙන්නේ D ආකිටෙක්චර් යන වචනය රූපය 1.1 දෙස්සේ එය මුද්‍රණය කිරීමට භාවිතා කරන රූපය 1.2 කේත පේලියට යටින් ඉරක් අඳින්න ආකිටෙක්චර් යන වචනය රූපය 1.1යි දී දැක්කේ. රූපය 1. ආකිටෙක්චර් යන වචනය. මෙන්න මෙයානේ. ආකිටෙක්චර් යන වචනේ තියෙන්නේ මෙන්න මෙතන. ඊට අදාළව මොකද්ද කියන ළමයි ඒ මුද්‍රණය කිරීම භාවිතා කරන රූපය 1.2හි කේත පේලිය යටින් ඉරක් අඳින්න. අරයව print කරන්න මේකේ පාවිච්චි කරන කේත නැත්නම් කෝඩ් එක යටින් ඉරක් අඳින්නලු. එතකොට ළමයි ඒකෙදී ආකිටෙක්චර් යන වචනය අපි කොහෙන්ද අල්ලගත්තේ? මෙතන ඉන්නේ ළමයි. මේ කැටගරි එකකින් නෝක අල්ලගත්තේ. කැටගරි එක name එක image එක කොහොමනේ. ගියේ. ඊට පස්සේ මේ ළමයි කැටගරි එක name එක image එක ඊට පස්සේ මේ තිබි මොකද්ද? publisher එක price එක කොහොමනේ ගියේ publisher price. එහෙනම් ළමයි මේ කවුද මේ? මේ කවුද අනිවාර්යෙන්ම කැටගරි කියන එක නා වෙන්න ඕනේ. එතකොට ළමයි මෙන්න මේක යටින් ඉරක් ඇඳෙන්න ඕන. ඊළඟට ලුණුගංග පොතෙහි මිල රුපියල් 3500ට අඩු කරන්නට නියමිත යැයි සිතන්න. මෙම වෙනස කළ යුත්තේ කොතැනකද? ළමයි මේ මොකද තියෙන්නේ? මේ තියෙන්නේ PHP ෆයිල් එක නේද? එතකොට මෙහෙමනේ කතන්දරේ. මෙන්න මෙතන තියෙනවා database එක. හරිද? database එකේ මේ හදපු table එක. මේ මොකද්ද ළමයි? book කියන table එක තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ මොකද්ද ළමයි? මේ තියෙන්නේ PHP ෆයිල් එක. මේ මොකද්ද? PHP ෆයිල් එක. මෙයා මොකද්ද කරන්නේ? PHP ෆයිල් එක මොකද්ද කරන්නේ? මේකෙන් දත්ත අරගෙන මෙයා browser එකේ print කරනවා. ඕකනේ කරන්නේ. browser එකේ මේ ප්‍රතිදානය කරනවා. මෙයා ගත්ත PHP ෆයිල් එකට data ටික
ඩේටා ටික අරගෙන එයා මොකද්ද කරන්නේ? බ්‍රවුසර් එකේ print කරනවා. එතකොට ළමයි මේකෙන් අරගෙන browser එකේ print කරන්න නම් දැන් කියනවා මෙයා මෙන්න මේ පොතෙහි මිල 3500ට අඩු කරන්න නියමිතයයි සිතන්න මෙම වෙනස කළ යුත්තේ කොතැනකද? ළමයි මෙයා මොකද කරන්නේ? ඩේටා ටික අරගෙන ප්‍රතිදානය කිරීමන්නේ කරන්නේ. එතකොට ළමයි වෙනස් කරන්න ඕන කොහෙද? ඩේටා ටික තියෙන තැන නේද? එතකොට ඩේටා කොහෙද තියෙන්නේ? book කියන ටේබල් එකේ තමයි තියෙන්නේ. එතකොට book කියන ටේබල් එකේ අදාළ තැන මොකද 3500 කියලා දැන් කොහෙද? පොතේ මිල තියෙන්නේ ප්‍රයිස් එකනේ. ප්‍රයිස් එක අඩු කරා නම් ඔන්න වැඩේ හරි. එතකොට ළමයි මේ දැන් PHP ෆයිල් එකේ අපි කෝඩ් එක ඔයත් වෙනස් කරලා හරියනවද? වෙනස් කරලා හරියන්නේ නැහැ. අපි අරගෙන print කරන එක තමයි ඉතින් කරන්නේ. එතකොට වෙනස් කරන්න ඕන තැන තමයි මොකද්ද? book කියන වගුවේ අපි දැන් මොකද්ද price කියන row එක නෙවෙයි. මේ column එකේ තමයි date එක වෙනස් කරන්න ඕන. එතකොට මෙන්න මේ ලුණු ගංග කියන පොතට අදාළව මේ තියෙන book table එකේ ඊට පස්සේ price එක තමයි වෙනස් කරන්න ඕන. හරිද? කොහොම තමයි වෙන්නේ. හරි. ඊට පස්සේ ළමයි මේ books කියලා තියෙන්නේ. book කියන table එක ගත්තා. book database එකේ තියෙන book කියලා table එක. ඒ book කියන table එකේ තියෙනවා මොකද්ද? price කියලා column එක. ඊට පස්සේ එතකොට වෙනස් කරන්න ඕන ලුණු ගංග කියන පොතට අදාළව price එක තමයි වෙනස් කරන්න ඕන. ඒක තිබුණා නම් මෙතනට වැඩේ හරි. එච්චරයි. ඊළඟට දෙක සිලෝන් ටුවර්ස් යනු දේශීය සහ විදේශීය සංචාර සංවිධානය කරන මධ්‍යම ප්‍රමාණයේ චාරිකා ඒජන්සියක් ඒජන්සියක් තියෙනවා. දැනට සමාගම සම්පූර්ණයෙන්ම අතුරු මැනුවලි පද්ධතියක් භාවිත කරයි. ඉල්ලුම් වැඩිවීම සහ තරඟකාරීත්වය නිසා පරිගණකගත සංචාර කළමනාකරන තොරතුරු පද්ධතියක් ගොඩනැගීමට එහි කළමනාකාරීත්වය සැලසුම් කරයි. ඉල්ලුම් වැඩි වෙන හින්දා එයාලා කරන්නේ මොකද තොරතුරු පද්ධතියක් නිර්මාණය කරන්න යන්නේ. පද්ධති විශ්ලේෂක වශයෙන් නව පද්ධතිය සඳහා පවතින පද්ධතියේ ගැටලු හඳුනා ගැනීම ශක්තිතා ඇගීම සහ කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා රැස් කිරීම ඇතුළත් ප්‍රාරම්භක විමර්ශනයක් සිදු කිරීම ඔබගේ වගකීම. ඒ කියන්නේ විමර්ශනයක් ඕක ගැන කරන්න ඕනලු. ඊළඟට කළමනාකාරීත්වය විසින් දැනටමත් අපේක්ෂාවන් සහ නිරීක්ෂණයන් කිහිපයක් ඔබත් සමග බෙදාගෙන ඇත. බලමු ඊළඟට මොකද කියලා තියෙන්නේ මොනවද? පාරිභෝගිකයන්ට සංචාර මාර්ගගත වෙන් කර ගැනීමේ සහ අදාළ ඉන්වොයිස් ගැනීමේ හැකියාව තියෙනවා. පාරිභෝගිකයන්ට මේ ඔන්ලයින් බුක් කරලා ඉන්වොයිස් ගන්න හැකියාව තියෙන්න ඕන. පද්ධතිය සුරක්ෂිත වෙන්න ඕන. මේ සුරක්ෂිත වෙන්න ඕන. ඊට පස්සේ 24 7ම පාවිච්චිය සඳහා තිබිය යුතු අතර තප්පර 3ක් ඇතුළත ප්‍රතිචාර දක්වන එකක් විය යුතුයි. ළමයි මේ වේගයක් ගැන කාර්යක්ෂමතාවක් ගැන ආරක්ෂාවක් ගැන කතා කරනවා නම් උතන් තියෙන්නේ මොනවද? කාර්යබද්ධ නොවන අවශ්‍යතාවනේ. අනිවාර්යයෙන්ම පද්ධතියෙන් ඉටු විය යුතු අවශ්‍යතාවලට කාර්යබද්ධ අවශ්‍යතාව කියනවා. ඇත්නම් හොඳයි. ඊට පස්සේ පරිගණකයේ වේගයේ කාර්යක්ෂමතාවය ඊට පස්සේ ආරක්ෂාව ওই වගේ දේවල් කතා කරන ඒවට තමයි මොනවද මේ කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියලා කියන්නේ. ඔය මතකයිනේ ළමයි. හරි. එතකොට ඊළඟ පොයින්ට් එක මොකක්ද කියලා තියෙන සංචාර විස්තර අලුත් කිරීමට හෝ මකා දැමීමට හැකියාව තිබිය යුත්තේ බලයලත් කාර්ය මණ්ඩලයට විතරයි. ඒ කියන්නේ බලය තියෙන කට්ටියට විතරයි ඒවා අප්ඩේට් කරන්න මකන්නේ වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. අනිත් අයට බෑ. යූසර්ස්ලාට එහෙම බෑ. කාර්ය මණ්ඩලයට විතරයි. ඊට පස්සේ ඊළඟට වෙන් කිරීම සහ ගෙවීම් පිළිබඳ වාර්තා ජනනය කිරීමේ හැකියාවක් තියෙනවා. බුකින් කරන්න පුළුවන්ලු. ඊට පස්සේ ගෙවීම් වාර්තා ජනනය කරන්න පුළුවන්ලු. ඒ හැකියාව තියෙන්නත් ඕන. ඊට පස්සේ නව තාක්ෂණය භාවිත කිරීමට සමහර සේවකයන්ට හැකියාව නොමැත. අන්න හැකියාවක් නැහැ කියන සමහර අයට. ඒක ළමයි මොකද්ද මේ දුර්වලතාවයක් නේද? ඒක දුර්වලතාවය කියන්නේ යාළුට ෆෝන් කරලා වැඩේ කරගන්න ඕනේ. එතකොට මොකද මොන මේ ශක්තිතා අධ්‍යයනය නැද්ද? මෙහෙයුම් ශක්තිතා අධ්‍යයනය නැහැ. මෙහෙයුම් ශක්තිතාවය නැහැ. හරි. ඊළඟට මොනවද ළමයි කියලා තියෙන්නේ? ඉහත මේ විස්තරයක් කියලා තියෙන ABCD මොකද ඒ සොයා ගැනීම ශක්තිතා අධ්‍යයනයෙන් පහත දෑ අනාවරණය වී යයි සලකන්න. ඒ සොයා ගැනීම සිලෝන් ටුවර්ස් ආයතනයේ කුඩා ස්ථානීය ප්‍රදේශ ජාලයක් අන්තර්ජාල සම්බන්ධතා සහ නවීන මේස පරිගණක ඇති නමුත්
අවශ්‍ය කරන පරිගණකයක් තියෙනවලු, ලෑන් එකක් තියෙනවලු. ඒ දේවල් තිබුණට සේවාදායක සර්වර් පරිගණකයක පැරණි බැවින් 24/7 මාර්ගගත ප්‍රවේශම් සඳහා එය උත්ශ්‍රේණික කළ යුතුය. ඒ කියන්නේ ළමයි සර්වර් කම්පියුටර් එක මේ එච්චර මේ මොකක්ද කියන්නේ පරිගණකයේ පැරණිලු. ඒක හින්දා ඒක අප්ඩේට් කරන්න ඕන කියලා කියනවා. ඊට පස්සේ B සොයා ගැනීම ගොඩනැගීමට සහ දෘඩාංග සඳහා යන වියදම් අවුරුදු 2ක් තුලදී පියවා ගැනීමට අපේක්ෂිතය. යන මොකද්ද? දෘඩාංග වලට යන වියදම අවුරුදු 2කින් කවර් කරගන්න පුළුවන්ලු. මේ අපේක්ෂා කරනවලු. C සොයා ගැනීම තරුණ සේවකයන් සහ නව පද්ධතිය පිළිබඳව ධනාත්මක නමුත් ඇතැම් ජ්‍යෙෂ්ඨ සේවකයන්ට තවම පරිගණක භාවිතය සුවපහසු නොවන අතර වැරදි සිදුවේ යැයි බියය. එයා ළමයි මේ ජ්‍යෙෂ්ඨ ඒ කියන්නේ වයසින් වැඩි කට්ටියට කියන්නේ වැඩ කරපු වැඩි කට්ටියට එයාලට අමාරුයිලු. ඒ වුණාට තරුණ සේවකයන්ට ඒ වැඩ කරගෙන යන්න ලේසිලු. මොකද එයාලා තාක්ෂණයත් එක්කනේ ඉන්නේ. එතකොට අනිත් අයට පොඩ්ඩක් අමාරුයිලු වැඩේ. මෙතන කියනවලු එයාලා තව මොනවද කියන්නේ? තවම පරිගණක භාවිතය සුවපහසු නොවන අතර වැරදි සිදුවේ යැයි බයලු. එයාට වැරදි වෙන්න පුළුවන් කියලා බයයිලු. කතාවක් තියෙනවා. ඊළඟට D සොයා ගැනීම යෝජිත පද්ධතියෙන් වැඩිවන ඉල්ලුම හැසිරවීම සහ අනිකුත් ඒජන්සි සමග තරඟ කිරීම යන සමාගමේ අරමුණු ඉෂ්ට කර ගැනීමට හැකි වේ යැයි අපේක්ෂා කෙරේ. මෙන්න මේ සිස්ටම් එක පාවිච්චි කරලා ඉල්ලුම් හසුරවන්න අනිකුත් තරංකාරීත්වයට මුහුණ දෙන්න. ඒ කියන්නේ ඊට පස්සේ සමාගමේ අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා කියලා මේ අපේක්ෂා කරනවා. ඒ කියන්නේ බලාපොරොත්තු වෙනවා. ඉහත එක් ABCD සොයා ගැනීම සඳහා ඉවහලු ශක්තිතල වර්ගය ලියා දක්වන්න. මොනවද ළමයි තියෙන්නේ? ඒ සොයා ගැනීම ඒ වලින් මොකද්ද කරේ ළමයි? ලෑන් එකක් තියෙනවා ඉන්ටර්නෙට් පහසුකම් තියෙනවා. හැබැයි සර්වර් කම්පියුටර් එකක් හරි නෑලු. එතකොට ළමයි එතනදි බලලා තියෙන්නේ මොකද්ද? පද්ධතිය පවත්වාගෙන යාමට තාක්ෂණික වටපිටාවක් තියෙනවාද නැද්ද කියලා බලන්නේ මොකද්ද? තාක්ෂණික ශක්තිතාව. ළමයි ශක්තිතාද්දනේ මේ SDLC සම්පූර්ණ චක්‍රය ගැන ඊට පස්සේ මේ ශක්තිතාද්දනය ගැන ඕක ඇතුළේ ළමයි අපි හොඳට කතා කරා නේද? MCQ කතා කරා. ඒක හින්දා මම මෙතනදී ලොකුවට විස්තර කරන්නේ නෑ. මේ මොකද්ද? පද්ධතිය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන තාක්ෂණික හැකියාව තාක්ෂණික වටපිටාවක් තියෙනවද නැද්ද කියලා බලන්නේ මොකද්ද? තාක්ෂණික ශක්තිතාවේදී. ඊට පස්සේ B සොයා ගැනීම ගොඩනැගීමට සහ දෘඩාංග සඳහා යන වියදම් අවුරුදු 2ක් තුලදී පියවා ගැනීමට අපේක්ෂිතය. ළමයි මේ ආර්ථිකය ගැන නැත්නම් මොකද්ද ලාභය වෙනවද පාඩු වෙනවද කොහොමද කොච්චර වියදමක් යනවද ඒකින්ද මම කතන්දරේ බලන්නේ මොකේද? ආර්ථික ශක්තිතාවේ නේ. ඒක තමයි මෙතන බලලා තියෙන්නේ. ඊළඟට C සොයා ගැනීම තරුණ සේවකයන් නව පද්ධතිය පිළිබඳ ධනාත්මක නමුත් ඇතැම් ජ්‍යෙෂ්ඨ සේවකයන්ට තවම පරිගණක භාවිතය සුවපහසු නොවන අතර වැරදි සිදුවේ යැයි බියයිලු. ළමයි සේවකයන්ගේ ඒ කියන්නේ සිටින සේවකයන්ට මේක පවත්වාගෙන යන්න හැකියාවක් තියෙනවද? එයාලගේ ආකල්ප කොහොමද කියලා බලන්නේ මොකේද? මෙහෙයුම් ශක්තිතාවේදී. හරි. ඊට පස්සේ D සොයා ගැනීම යෝජිත පද්ධතියේ වැඩිවන ඉල්ලුම හැසිරවීම සහ අනිකුත් ඒජන්සි සමග තරඟ කිරීම යන සමාගමේ අරමුණු ඉෂ්ට කර ගැනීමට හැකි වේ අපේක්ෂා කරේ. ළමයි මොකද්ද ආයතනයේ පැත්තෙන් වාසිදායක වෙනවාද? ඊට පස්සේ එයාලගේ ප්‍රතිපත්ති එක ගැලපෙනවාද? ඊට පස්සේ ආයතනයේ අනිකුත් මොකද්ද අනිකුත් ඒජන්සි දැන් මෙතන කියන්නේ ඒජන්සිත් එක්ක තරඟ කරනවා කියන්නේ. එතකොට අනිත් ඒවාත් එක කියන්නේ තරංකාරීත්වයට මුහුණ දෙන්න පුළුවන්ද? සරලවම ආයතනයේ පැත්තෙන් වාසිදායක වෙනවාද නැද්ද? එයාලගේ ප්‍රතිපත්ති ඊට පස්සේ නීති රෙගුලාසි ඒවට යටත් වෙනවද? ඒ දේවල් හිතන්නේ මොකේද? ආයතනික ශක්තිතාවයේදී. එතකොට ළමයි D කියන්නේ මොකද්ද? ආයතනික ශක්තිතාවය. ඊට පස්සේ 2 එම ශක්තියතා ප්‍රතිඵල අනුව නව පද්ධතිය ගොඩනැගීම කරගෙන යාම ඔබ නිර්දේශ කරන්නේද? ඔව් හෝ නැත හෝ ලියා හේතු දෙකක් දෙමින් ඔබේ පිළිතුර සාධාරණීකරණය කරන්න. ශක්තා ප්‍රතිඵලය තිබ්බා. ඒ අනුව ළමයි මේක කරගෙන යන්න පුළුවන්ද බැරිද කියලා දෙන්න. මුලින්ම ළමයි මේකේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා මුලින්ම. ඔබ නිර්දේශ කරන්නේද? එතකොට ළමයි එක ප්‍රශ්නයක්. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙනවා හේතු දෙකක් ලියන්න. එතකොට ළමයි අපි අනිවාර්යයෙන්ම ඔව්ද නැද්ද කියන වචනේ ලියන්න ඕන අනිවාර්යයෙන්ම. ඒක ලියලා ඊට පස්සේ හේතු දෙකක් ලියනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මොනවද? තුනක් ලියන්න වෙනවා. පළවෙනි එක ලියනවා ඔව්ද නැද්ද කියලා මුලින්.
ඒකේ ලියනවා. ඊට පස්සේ ඕ නම් ඊට හේතු නැත්තම් ඊට හේතු එහෙම යන්න තියෙන්නේ. හරි. මුලින්ම ළමයි මේක බලමු. මේක කොහොමද නව පද්ධතියක් තියාගෙන යන්න පුළුවන්ද? නිර්දේශ කරනවද නැද්ද? දැන් ළමයි මේකේ පළවෙනි එක කියන්නේ බලමු අපි තාක්ෂණික ශක්තිතාවය ගැන කතා කරොත් එහෙම. මුල් එකේ තියෙනවලු ළමයි කම්පියුටර්ස් තියෙනවලු, ලෑන් එකක් තියෙනවලු, සර්වර් කම්පියුටරයක් නේ සර්වර් කම්පියුටරේ මොකද්ද කරන්නේ? අප්ඩේට් කරන්නනේ තියෙන්නේ. එතකොට නම් අවුලක් නෑ නේද? එයා පවත්වාගෙන යන්න අවශ්‍ය කරන තාක්ෂණික වටපිටාවක් තියෙනවා. පොඩි වෙනස්කමයි කරන්න පුළුවන්. ඒ වෙනස්කමක් තමයි කරන්න ඕනේ. එතකොට ඒක අවුලක් නෑ. ඒ කියන්නේ මෙයා පවත්වාගෙන යන්න අවශ්‍ය කරන තාක්ෂණික වටපිටාව තියෙනවා. හරිද? එහෙනම් ළමයි මං ලියනවා මුලින්ම ඔව් කියලා දුන්නා. අනිත් ඒවා ඔව් අනිත් ඒවාත් අවුලක් නැති වෙයි නේ. ඔව් කියලා දුන්නා. මේ ඊට පස්සේ ලිව්වා. ඊට පස්සේ නෑ කියලා ලියනවා නම් ඊට හේතුව ලියන්න ඕන. හරි මම ලිව්වා ඔව් කියලා ලියනවා. ඊට පස්සේ මෙයාට අවශ්‍ය කරන තාක්ෂණික වටපිටාවේ අදාළ දේවල් ටික තියෙනවනේ. පොඩි වෙනස්කමයි ළමයි කරගන්න තියෙන්නේ. ඒකින්ද මම කියනවා ඔව් මෙන්න මෙහෙමයි කියලා. හරිද? මොකද්ද මෙයාට අවශ්‍ය කරන තාක්ෂණික වටපිටාව තියෙනවා කියලා. ඊට පස්සේ B සොයා ගැනීම කිව්වේ මොකද්ද ළමයි? දෘඩාංග සඳහා යන වියදම අවුරුදු 2ක් තුලදී පියවා ගැනීමට අපේක්ෂිතය. ළමයි අවුරුදු 2කින් මේක පියව ගන්න පුළුවන්ලු. දීර්ඝ කාලයකට නේද මේ ටුවර්ස් ආයතනය හදන්නේ. එතකොට ළමයි අවුලක් නැහැනේ. අවුරුදු 2කින් අපිට මේ වැඩේ කවර් කරගන්න පුළුවන් නම් මං කියනවා අවුලක් නැහැ. මොකද අවුරුදු 2ක් යද්දී ඔක්කොම ටික පියව ගන්න පුළුවන් හින්දා ආර්ථික ශක්තිතාවය සම්පූර්ණ වෙනවා කියලා. හරි. ඒක තමයි එක එක අයට එක එක විදිහට ලියන්න පුළුවන්. ඒ කියන්නේ මට අයිඩියා එක මේක හදන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? Tamange ඊට විරුද්ධ මතයක් තියෙනවා නම් ඒක ලියන්න මෙහෙම මෙහෙම. මෙච්චර කාලයක් යන හින්දා හරි නෑ හරි එහෙම හරි ලියන්න. දැන් මට අනුව මේක අවුලක් නෑනේ. අවුරුදු 2ක් ඇතුළත පියව ගන්න පුළුවන් ඒකින්ද ඒ විදිහට ලිව්වා. Taman ගැලපෙන පොයින්ට් එක හරියට විස්තර කරන්න වැඩේ හරි ළමයි. ඊට පස්සේ C සොයා ගැනීම තරුණ සේවකයන් සහ නව පද්ධතිය පිළිබඳව ධනාත්මකමුත් ඇතැම් ජ්‍යෙෂ්ඨ සේවකයන්ට තවම පරිගණක භාවිතය සුවපහසු නොවන අතර වැරදි සිදුවේ යැයි බියයිලු. මොකද තරුණ සේවකයෝ කැමතියි. ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ සේවකයෝ කැමති නෑ. හරිද? තරුණ සේවකයෝ කැමති හින්දා එක්ක පුළුවන් තමයි මේක. මං කියන්නේ මං කියනවා මෙහෙම. ඔව් මම මොකද්ද මේක කියන්නේ මෙහෙයුම් ශක්තියතාවයනේ. මෙහෙයුම් ශක්තියතාවයේ කොටසක් කැමති කොටසක් කැමති නෑ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ වැඩ කරන සේවකයන් කොටසක් කැමති කොටසක් කැමති නෑනේ. එතකොට අපට පුළුවන් අර කැමති ටික ඉන්නවනේ. එතකොට තරුණ සේවක සෙට් එක. එතකොට ඒ කොහොමත් කැමති අර ජ්‍යෙෂ්ඨ සේවකයන්ට අපට පුළුවන් පුහුණුවක් ලබා දීලා එයාලට මේ වැඩේ කරගෙන යන්න හුරු කරන්න පුළුවන් නේද? එතකොට පරණ පද්ධතිය පොඩි කාලයක් හරි තියාගෙන ගිහිල්ලා නැත්නම් අලුත් පද්ධතිය යාලට දෙන්න කලින් පොඩි පුහුණුවක් දුන්නා නම් වැඩේ හරි. එතකොට ළමයි අන්න එතකොට මම කියත හැකි නැත්තම් මොකද මෙහෙයුම් ශක්තියතාවය සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා. හරිද? තව කෙනෙක්ට ළමයි ඒකේ විරුද්ධ මතයක් කියනවා ජ්‍යෙෂ්ඨ සේවකයන්ට කොච්චර කරත් මේ මොකද්ද යාට හුරු වෙන්න අමාරු වෙන්න පුළුවන් කියලා ඒ කියන්නේ. තමන්ගේ මතයෙන් ළමයි ලියන්නේ. දැන් මේකට අනුව මට නම් කියන්න පුළුවන්. ශක්තිතාව දෙන්න ටික තියෙනවා හොඳට. ඒක හින්දා මම කියනවා මෙයාව මොකද්ද ආයතනය මොකද්ද අලුත් නව පද්ධතියක් ගොඩනගාගෙන යන එක නිර්දේශ කරනවා මම. හරිද? මොකද ඒ එතකොට මේකේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බලාපොරොත්තු වෙන්නේ මේ ඉල්ලුම් වැඩි වෙන හින්දා තරගකාරීත්වයෙන් හින්දා තමයි මෙයා නිර්මාණය කරන්නේ. එතකොට බුලම් වෙනවා මේ ආයතනය දියුණු කරගන්න. එතකොට මේ පොඩි පොඩි අඩුපාඩු ටිකක් තමයි හදාගන්න තියෙන්නේ. ඒකින්ද මම මේක නිර්දේශ කරනවා. හරි? ඊට පස්සේ ඩී සොයා ගැනීම යෝජිත පද්ධතින් වැඩිවන ඉල්ලුම් හැසිරවීම සහ අනෙකුත් ඒජන්සි සමග තරඟ කිරීම යන සමාගමේ අරමුණු ඉෂ්ට කර ගැනීමට හැකිවේ අපේක්ෂා කෙරේ. ළමයි මේක මොකද්ද? අරමුණු ඉටි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනුනේ. ඒ කියන්නේ යාලා අපේක්ෂා කරනුනේ මෙන්න මේ දේවල් පුළුවන් කියලා. තරඟකාරීත්වයෙන් මුහුණ දෙන්න. ඊට පස්සේ වැඩිවන ඉල්ලුම මේ හසුරවන්න දැන් තියෙන සිස්ටම් එකකින් ඒක අමාරු හින්දා ළමයි අලුත් සිස්ටම් එකක් හඳුන්වලා දෙන්නේ. ඒක හින්දා මම කියනවා මොකද මේ ඉල්ලුම ඒ කියන්නේ මොකද්ද ආයතනයේ ප්‍රතිපත්ති නැත්නම් ආයතනයේ මොකද්ද ඉලක්ක කියන්න පුළුවන් නැත්නම් අරමුණු කියන්න පුළුවන්. ඒ අරමුණු ඉටු කරගන්න පුළුවන් හින්දා මම කියනවා ආයතනික ශක්තිතාවයන් සම්පූර්ණ වෙනවා. ඒක හින්දා මම කියනවා මෙන්න මේ පද්ධතිය මම නිර්දේශ කරනවා. තමන්ගේ වචනෙන් ලියන්න පුළුවන්. තමන්ට විරුද්ධ මතයක් මොකක් හරි තියෙනවා නම් ඒක පැහැදිලි වෙන්න හරියට ලියන්න ඕන. පැහැදිලිද? දැන් මේක කරනවා නම් ඕන කෙනෙක්ට තේරෙනවා මේක අවුලක් නෑ. මේකේ පොඩි පොඩි දේවල් ටික තමයි තියෙන්නේ. මෙතන මේ පළවෙනි එකේ තාක්ෂණික ශක්තියතාවය පොඩි අවුලක් තිබ්බ. මොකද ඒක අප්ඩේට් කරන්න තියෙන්නේ. ඒ වැඩේ කරගත්තා නම් ඒක හරි. ඊට පස්සේ වියදම අවුරුදු දෙකකින් පියව ගන්න පුළුවන්නේ. ලොකු කාලයකට තමයි සිස්ටම් එක හදන්නේ. පොඩි අවුරුදු මොකද අවුරුදු දෙකකින් ඔක කවර් කරගන්න පුළුවන් හින්දා මම කියනවා
අවුලක් නැහැ ආර්ථික ශක්තිතාවයක් තියෙනවා. ඊට පස්සේ මොකද කියන්නේ? තරුණ සේවකයන් නව පද්ධතියේ තරුණ සේවකයෝ ටික කැමති ජ්‍යෙෂ්ඨ සේවකයන්ට තමයි පොඩ්ඩක් බය තියෙන්නේ. බය නැති කරන්න එයාලට පුහුණුවක් දීලා ඔන්න වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයතනයේ මොකද්ද වැඩි වෙන ඉල්ලුම හැසිරවන්න ඊට පස්සේ යාළුවගේ අරමුණු ඉෂ්ට කරගන්න හැකියාව තියෙන හින්දා ආයතනික ශක්තිතාවයත් හරි ඒකින්ද මේ පද්ධතිය වඩා සුදුසුයි. ඕකින් කොහොම හරි ළමයි පොයින්ට් දෙකක් අරගෙන විස්තර කරලා ලියන්න. හරිද නැහැ කියලා කියනවනම් ඒක නැත කියලා ලියන්න. හරිද ගැළපෙන විදියට අන්න පොයින්ට් දෙකක් ලියන්න ඕන. ඊට පස්සේ ළමයි C සොයා ගැනීමෙන් හඳුනාගත් අවදානම් අඩු කිරීමට කළමනාකාරීත්වයට ගත හැකි එක් ප්‍රායෝගික පියවරක්. C එකේ අවදානම තරුණ සේවකයන් නව පද්ධතිය පිළිබඳ ධනාත්මක නමුත් ඇතැම් ජ්‍යෙෂ්ඨ සේවකයන් තවම පරිගණක භාවිතයට සුවපහසු නොවන අතර වැරදි සිදුවේ යැයි බියයි. අන්න ඒක නේද ළමයි අවුල තියෙන්නේ නේ? මොකද අවදානම වැරදි වෙන්න පුළුවන් ඉඩකඩ එහෙම වැරදි වෙන්න පුළුවන් කියලා බයලු. ළමයි යාළුවගේ බය නැති වෙන්න යාළුවා හොඳ පුහුණුවක් ලබා දුන්නොත් අපිට පුළුවන් අර තරුණ සේවකයෝ වගේම ජ්‍යෙෂ්ඨ සේවකයන් අර වැඩේට නව පද්ධතියට කැමති කරගන්න පුළුවන්. හරිද? එතකොට යාළුවන්ටත් පහසුවෙන් වැඩේ කරගන්න අපට පුහුණු කරන්න පුළුවන්. එතකොට ළමයි ඒ විදියට ගැළපෙන විදියට උත්තරයක් දුන්නා නම් ඒකත් හරි. ළමයි මං කියන එකම නෙවෙයි ඔයාලට Tamanට අයිඩියා එකක් එනවනේ. ඒක ලියන්න. ගැළපෙන විදියට ලියන්නයි තියෙන්නේ. හරි? ඊට පස්සේ ඉහත තොරතුරු පද්ධතියේ කාර්යබද්ධ අවශ්‍යතා දෙකක් සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා දෙකක් බැගින් ලියා දක්වන්න. කාර්යබද්ධ අවශ්‍යතා ටික දුන්න නේද ළමයි මේ? මේ තියෙන්නේ මොනවද ළමයි? පාරිභෝගිකරණ සංචාර මාර්ගගතව වෙන් කර ගැනීමේ වෙන් කර ගැනීමේ සහ ඉන්වොයිස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඕක එකකට ලියන්න පුළුවන්. කැමති නම් දෙකකට ලියන්න පුළුවන්. පාරිභෝගික සංචාර මාර්ගගත වෙන් කර ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඊට පස්සේ අදාළ ඉන්වොයිස් ලබා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඒක දෙකකට ලියන්න පුළුවන්. නැත්නම් එකට ලියන්න පුළුවන්. ඊට පස්සේ මේ නම් මොකද කියන ළමයි පද්ධති සුරක්ෂිත වෙන්න ඕන කියන එක මොකක්ද ඒක? කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයනේ. ඊට පස්සේ පැය 24ම 7 නේද මේ තියෙන්නේ. ඔව්. භාවිතය සඳහා තිබිය යුතු අතර තප්පර 3ක් ඇතුළත ලෝඩ් ප්‍රතිචාර දක්වන්නේ ඒ මොකද්ද? කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. ඒක ඒකෙන් මොකද්ද පොයින්ට් දෙක කඩලා අරගෙන ලියන්න තියෙන්නේ. පද්ධති සුරක්ෂාකාරී වෙන්න ඕන. ඊට පස්සේ කමාවක් දාලා මේ තියෙන ඊළඟ මොකද්ද? 24 7 පාවිච්චි හැකි වෙන්න ඕන. ඊට පස්සේ තප්පර 3ක් ඇතුළත ලෝඩ් වෙන්න ඕන. ඒවා අර 3කට වුණත් නැත්නම් දෙකකට හරි කැමති විදිහට කඩලා දෙකක් ලියන්නයි තියෙන්නේ ළමයි. ඊට පස්සේ මේක සංචාර විස්තර අලුත් කිරීමට හෝ මකා දැමීමට හැකියාව තිබිය යුත්තේ බලයලත් කාර්ය මණ්ඩලයට පමණි. ඒක මොකද්ද? ඒක තමන්ගේ වචනෙන් ලියුව කාර්ය මණ්ඩලයට විතරයි තමයි අප්ඩේට් කරන්න, ඩිලීට් කරන්න හැකියාව තියෙන්නේ. ඒකත් මොකද්ද? කාර්ය බද්ධ අවශ්‍යතාවයක්. ඊට පස්සේ වෙන් කිරීම බුකින් සහ ගෙවීම් පිළිබඳ වාර්තා ජනනය කිරීමේ හැකියාව තියෙන්න ඕන. මේ ළමයි පද්ධතියේ තියෙන්න ඕන තිබිය යුතුයි. ඔය කියන්නේ මොකද්ද? පද්ධතිය මගින් බලාපොරොත්තු වන දේවල්නේ. ඒ කියන්නේ පද්ධතියේ තිබිය යුතු දේවල්. අනිවාර්යයෙන්ම තිබිය යුතු දේවල්. කාර්යබද්ධ අවශ්‍යතා. හරිද? ඒව තමයි මේ නව තාක්ෂණය භාවිතා කිරීමට සමහර සේවකයන්ට හැකියාව නොමැත. නොමැත ඒක නම් ගන්න බෑනේ. හරිද? අර සෙට් එක තමයි තියෙන්නේ. ওই ටිකෙන් ළමයි කැළපෙන විදියට ලියන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට මොකද්ද ළමයි? රූපය 2.1 දැක්වෙන ER රූප සටහන සලකන්න. ER ඩයග්‍රෑම් එකක් ඔන්නෝම දීලා තියෙනවලු. අපිට මොකද්ද කරන්න කියලා? මෙම ER රූප සටහන සම්බන්ධ සමූහයකට ඒ set of relation අනුරූප මැප් කරන්න. එක් එක් සම්බන්ධය සඳහා සම්බන්ධයෙන් නම උපලක්ෂණ 1 2 මොනවාද ළමයි රිලේෂනල් ස්කීම් එක හදන්න නේ තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? මේව ගත්ත මුලින්ම ආයි මතකයි නේද? මේ මොකද්ද තියෙන්නේ? 1 to 1 නම් කැමති පැත්තකට අපට පුළුවන් එක පැත්තක ප්‍රයිමරි කී එකක් අනිත් පැත්තට යවන්න. මේ වෙලමයි කතා කරානේ. හරිද? 1 to 1 නම් මොකද කරන්නේ? 1 to 1 නම් එක පැත්තක ප්‍රයිමරි කී එකක් අනිත් පැත්තට යවන්න. කැමති එකක් කැමති පැත්තකට යවන්න. 1 to many නම් මිනි පැත්තට තමයි අනිවාර්යයෙන්ම යවන්න ඕන 1 පැත්තේ තියෙන එක්කෙනාගේ ප්‍රයිමරි කී එක. අපි හිතමු මෙතන ස්ටුඩන්ට් 1 to book කියලා. ස්ටුඩන්ට් එකයි book ගොඩ පොත් ගොඩ. හරිද? එතකොට ස්ටුඩන්ට් පැත්තේ තියෙන ස්ටුඩන්ට් ID යටින් ඉරිය දාලා ඉන්න ප්‍රයිමරි කී. ඒක යවන්න ඕන අනිවාර්යෙන් book පැත්තට. එහෙම නැතුව මෙහෙම යවන්න M1 කියන්නේ M1 කියලා වනේ මොකද කරන්නේ? එහෙනම් book ID එක book ID නේ තියෙන්නේ. book ID යටින් ඉරක් නෑ ඇඳලා මම හිතන්නේ ළමයි මේක තමයි ප්‍රයිමරි කී එක වෙන්න ඕන. ඒක එන්න ඕන ළමයි මේ ස්ටුඩන්ට් ID පැත්තට. හරිද? එහෙම තමයි.
one to one නම් one to many නම් දැන් ළමයි ඊළඟට many to many නම් මොකද්ද කරන්නේ? many to many නම් අපි සාමාන්‍යයෙන් දාන්නේ එකක් m වලින් තියෙනවා එකක් n වලින් තියෙනවානේ. හරි. දැන් මෙහෙම අවස්ථාවක මොකද කරන්නේ? මේ දෙන්නගෙම තියෙන මොකද්ද ප්‍රයිමරි කී අරගෙන ප්‍රයිමරි කී දෙක අරගෙන සංයුක්ත යතුරක් හදලා අලුතෙන් ටේබල් එකක් නිර්මාණය කරනවා. නෑ මෙයාගේ ස්ටුඩන්ට් ID නේ. මෙයාගේ බුක් ID ළමයි මේකේ ප්‍රයිමරි කී එක දීලා නෑ නේද? ඔව්. මෙයාගේ ප්‍රයිමරි කී එක දීලා නෑ. හරිය මෙයා වෙන්න ඕන ළමයි මං හිතන්නේ මේකේ පොඩි අවුලක් ඇති. බුක් ID. එතකොට මේ දෙන්නම ගත්තා ප්‍රයිමරි කී එක. ප්‍රයිමරි කී දෙකම අරගෙන එක ටේබල් එකක් හැදුවා. ස්ටුඩන්ට් බුක් හරි ගැලපෙන විදියට අරගෙන හදලා ඒකට දාන්න ඕන ප්‍රයිමරි කී. හරිද? ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. මොකද්ද කරන්නේ ළමයි මුලින්ම බලමු මෙන්න මේ. මුලින්ම ගත්ත ළමයි ස්ටුඩන්ට් කියන එක කියනවා. ස්ටුඩන්ට්. හරි කැපිටල් වලින් තියෙන්නේ. අපි කැපිටල් වලින්ම දාගමු. ස්ටුඩන්ට් කියලා දැම්මා. මුලින්ම කවුද ස්ටුඩන්ට්? ප්‍රයිමරි කී එක ළමයි පුරුද්දක් විදියට මුලින් ලියන්න. යටින් ඉරක් අඳින්න ඕන. මේක යටින් ඉරක් අඳින්න ඕන. හරි. ස්ටුඩන්ට් ID කියලා දැම්මා. birth date ඊට පස්සේ birth date එකත් හරි student name ස්ටුඩන්ට් නේම් එක බලන්න ළමයි මේ මොකද්ද ස්ටුඩන්ට් නේම් එක කොටස් තුනකට තියෙනව නේද? එතකොට ළමයි මෙයාව ලියනවද? මෙයාව ලියන්නේ නැහැ. ඒකේ කොටස් තුන තමයි ලියන්නේ නේ. එහෙනම් මෙන්න මෙතන ස්ටුඩන්ට් නේම් ලියනවද? නෑ ඒක ලියන්නේ නෑ. ඒකට අදාළ කොටස් ටික තමයි ලියන්නේ නේ. ඒකට අදාළ කොටස් කවුද? ෆස්ට් නේම් එක ඊළඟට මිඩල් එකද? මිඩල් එකනේ. මිඩල් නේම් එක ඊළඟට ලාස්ට් නේම් එක. නේම් එක. ඔන්න ඔය විදිහට දුන්නා. ෆස්ට් නේම් එක, මිඩල් නේම් එක, ලාස්ට් නේම් එක. ඔය විදිහට දුන්නා. ඊළඟට ස්ටුඩන්ට් හරි. ඊළඟට බුක් එක. ළමයි ෆෝන් නම්බර් එකකුත් තිබුණානේ. මට අමතක වුණානේ මෙන්න මෙතන ෆෝන් නම්බර් එක දැම්මේ නෑනේ. ෆෝන් නම්බර්. ෆෝන් විතරනේ. කැපිටල් P ෆෝන්. හරි. ඊට පස්සේ ළමයි මේ ඒජ් දානවද? නෑ. මේව දාන්නේ නෑ. අපිට ඒජ් කියන්නේ කවුද? බර්ත් ඩේට් එක දුන්නනේ. ඒ ආසුරෙන් මෙයාව ගන්න පුළුවන් නම් මේ දේවල් දාන්නේ නෑ. ඊළඟට බුක් කියන එකේනා බුක් එකේ තියෙන බුක් ID බුක් නේම් බුක් ID එකයි බුක් නේම් එකයි ප්‍රයිස් එකයි හරි ළමයි ඊට පස්සේ ඕතර්ස් කියන එක මොකද කරන්නේ ඕතර්ස් කියන එක ළමයි වෙනම ටේබල් එකක් අපිට හදන්න වෙනවා නේ හරි එතකොට ළමයි ඒකටත් හදාගෙන ඉමු නේ බහුවගේ උපලක්ෂණ තියෙනවා නම් අපිට වෙනම ටේබල් එකක් නිර්මාණය කරන්න වෙනවා මම ඒකට කරන්න ළමයි බුක් ඕතර්ස් කියලා හරි බුක් ඕතර්ස් කියලා දුන්නා එතකොට ළමයි ඒකේ ප්‍රයිමරි එකට බුක් ID එක ගන්න ඕන අදාළ ටේබල් එකේ ID එක ගත්තා ඊට පස්සේ ඕතර් කියලා ගත්තා හරි එතකොට ළමයි මේකේ ප්‍රයිමරි කී එක වෙන්නේ කවුද මේ දෙන්නම තමයි මේකේ ප්‍රයිමරි කී බුක් එකේද කවුද බුක් ID එක මේකේ මේ දෙන්නම ස්ටුඩන්ට් එකේ ස්ටුඩන්ට් ID එක හරි ඊළඟට කවුද ළමයි මෙන්න මෙතනින් දැන් මොකද රිලේෂන් එක හදන්නයි තියෙන්නේ. අපි හදමු student book. student book කියලා. හරි. එතකොට student STUID student ID එකයි ඊට පස්සේ book ID එක. student ID එකයි book ID එකයි. එතකොට මේ දෙක මොකක් වෙනවද? මෙයාගේ primary key එක වෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. පැහැදිලි නේද? හරිනේ. ඔය විදිහට වැඩේ කරන්නයි තියෙන්නේ. එච්චරයි. ඊට පස්සේ හරි. පරිගණක ක්‍රමලේඛ සම්බන්ධ පහත වර්ග පද විස්තර කරන්න ළමයි මොනවද මේ කාරක රීති දෝෂ තාර්කික දෝෂ ළමයි මම දෝෂ ගැන කලින් කතා කරා නේද MCQ ඩිස්කස් කරද්දී අපි කතා කරානේ මොනවද දෝෂ ආකාර තුනක් තියෙනවා සින්ටැක්ස් එරර්ස් තියෙනවා
නැත්නම් ව්‍යාකරණ දෝෂ අපි නැත්නම් කාරක රීති දෝෂ කියලා කියනවා. ඒ කියන්නේ මොනවාද? කාරක රීති දෝෂ කියන්නේ ළමයි අපි ලියද්දි මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා. print එකේ simple print නැතුව මොනවාද? capital print මෙන්න මේ වගේ. අපි Python ගහනකොට අපි simple print එක ගන්න මෙන්න මේ විදිහට දීලා තිබ්බොත් මොකද වෙන්නේ? මේක error එකක්. හරි. අපි නිකන් අපි කරමු මෙහෙම වැඩක්. Python compiler කෙනෙක් ගමු. හරි. 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 දැන් මේක බලන්න ළමයි මේක රන් වෙනවා ගන්නට මේ. මේක ඔන්න රන් වෙනවා. හරි. මම නිකන් හරි බලන්න මෙතනින් මම print එක කෙනා වරද්දනවා. print මොකද වෙන්නේ? ඔන්න කියනවා error එකක්. මොකද්ද? මොකද error name error එකක් කියලා. එන්නේ name error එකක් කියන්නේ මොකද්ද ළමයි? ඒ කියන්නේ මේ print එක කෙනා කියලා වැරදි. ඒ name error එකත් කාගේ යටතේ එන error එකක්ද ළමයි? මේ තියෙන්නේ මොකද්ද? syntax error එකක්ම තමයි. හරිද? syntax error වල ඔය එක වර්ගයක්. කොහොම හරි මේ තියෙන මොකද්ද? syntax error එකක්. ඊළඟට කවුද? ඊළඟට logical errors කියන්නේ ළමයි අපේ ලියන තර්කයේ වැරද්දක් හේතුවෙන්. අපි හිතමුකෝ අපට එකතු කරන්න අපි කෝඩ් එකක් ලියන්න ඕන කියලා. හැබැයි ලියලා තියෙන්නේ මේ බෙදාගෙන යන එක නැත්නම් වැඩි වෙවි යන එක නම් අන්න වැඩේ වැරදි. පැහැදිලිද? ඒ කියන්නේ ලොජික් එක අපි පාවිච්චි කරපු ලොජික් එක වැරදි නම් අන්න ඒක තාර්කික දෝෂයක්. ඒක ළමයි ඒක රන් කරාට පස්සේ තමයි බලන්න වෙනවා. මෙයා නම් අපිට කොහොමද? මෙයා පුළුවන් මේ රන් වෙන්න කලින්ම බලා ගන්න පුළුවන්. කම්පයිල් වෙන ටයිම් එකේදී තමයි මේ කාරක රීති දෝෂයක් අඳුර ගන්න පුළුවන්. වන් ටයිම් එරර්ස් මොනවද? අර zero division errors වගේ ගන්න පුළුවන්. අර බින්දුවෙන් බෙදුවට පස්සේ ඒ කියන්නේ ළමයි ලියපු එකේ වැරද්දක් නැහැ. බැලුව බැලමට හැබැයි අපිට ඒක රන් කරලා බැලුවට පස්සේ අපිට පේනවා මෙන්න මෙතන බින්දුවෙන් බෙදන්න බෑ. ඊට පස්සේ ෆයිල් එකක් නැහැ. ඔය වගේ මොකක් හරි රන් ටයිම් ඒ කියන්නේ ධාවනය වෙන වෙලාව කෝඩ් එක හරියට ලියලා තියෙන්නේ ධාවනය වෙන වෙලාවේ ඇතිවන දෝෂ තමයි රන් ටයිම් එරර්ස් කියලා කියන්නේ. හරි. එතකොට ඊළඟට මම දෙන්නම් මේ වගේ එකක්. x සමානයි 10 බෙදීම බිඳුව print x කියලා දෙන්න. දැන් බලන්න මේ මොනවාද? zero division error එක. එතකොට මේ මොනවාද? run time errors ළමයි. හරි. ඊට පස්සේ මේව කතා කරා මේ ඊළඟට කවුද? logical errors කියන්නේ අපි පාවිච්චි කරන තර්කයේ වැරද්දක් හේතුවෙන්. ඒ කියන්නේ ළමයි අපි හිතමුකෝ අපට ඕන මෙන්න මේ වගේ අපට ඕන ළමයි මෙහෙම. මෙන්න මෙහෙම අපට ඕන මේ ටෝටල් මම ලියන ළමයි මේ ටෝටල් සමානයි කියලා 10 වැඩි කිරීම. 10 වැඩි කිරීම මේ 20. ළමයි අපට එකතුව ගන්න ඕන මේ 30යි කියලා. හැබැයි කොහොම හරි එන්නේ මෙතනින් ಗುಣ කරලානේ තියෙන්නේ. එතකොට එන්නේ කීයද? මෙතනින් 200යි කියලා තමයි උත්තරේ එන්නේ. වැරදි. මෙතන ටෝටල් කියලා ගත්තේ. සෝරි ටෝටල් කියලා ගත්තේ මෙන්න මෙතන. ඔන්න දැන් මේව රන් කරද්දි මොකද්ද 200යි කියලා උත්තරේ. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බලාපොරොත්තු වෙන්නේ 30යි කියන උත්තරේ. හැබැයි ඇවිල්ලා තියෙන්නේ 200යි කියන උත්තරේ. ඒ කියන්නේ අපි පාවිච්චි කරපු ලොජික් එක වැරදිලා. හරිද? ඔක තමයි කතන්දරේ. ඊළඟට ඔක කතා කරානේ කලින්. ඊට පස්සේ ළමයි ඊළඟට පරිශීලකයා ඍණ සංඛ්‍යාව ආදානය කරන තේ යතුරු පුවරින් ආදානය කරන පූර්ණ සංඛ්‍යා එකතුවක් ලබා ගනිමින් පූර්ණ සංඛ්‍යා එකතුවක් අරගෙන ඒවායි ඉරට්ටේ සංඛ්‍යාවල ඓක්‍ය මුද්‍රණය කරන Python ක්‍රමලේඛයක් අවශ්‍ය විය. පරිශීලකයා ඍණ එකක් එනකම් ආදානය කරන තෙක් ඍණාගයක් දෙනකම් යතුරු පුවරින් ආදානය කරන පූර්ණ සංඛ්‍යා එකතුවක් ලබා ගනී. ඒවායි ඉරට්ටේ සංඛ්‍යාවල ඓක්‍ය මුද්‍රණය කරන Python ක්‍රමලේඛයක් අවශ්‍ය විය. ළමයි මොකද කරන් දෙන්නේ? ඍණ එකක් දෙනකම් පූර්ණ සංඛ්‍යාවල එකතුව අරගෙන එකතුව ඉරට්ටේ ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව අරගෙන print කරන්නයි තියෙන්නේ. කියනවා 1 2 3 5 සහ ඍණ 1 යන පූර්ණ සංඛ්‍යා පහ වෙන වෙනම ආදානය කළ විට එම ක්‍රමලේඛයේ ප්‍රතිදානය මොකක් වෙන්න ඕනද? මොකද වෙන්නේ? ඍණ 1 වෙනකන් ළමයි මෙයා වැඩ කරන්නේ. එතකොට ඍණ 1 කියලාත් ගන්නෙ නෑ. ඍණ 1 උණ ගාම නවත්තලා දානවා. මෙයා කරන්නේ මොකද්ද? ඉරට්ටේ සංඛ්‍යාවල එකතු වෙන ප්‍රතිදානය කරන්නේ. එතකොට ළමයි බලන්න ඉරට්ටේ සංඛ්‍යා කීයද තියෙන්නේ? 1 2 3 5නේ තියෙන්නේ. එතකොට ළමයි 2 විතරයි තියෙන්නේ නේ. එතකොට උත්තරේ කවුද? උත්තරේ 2 විතරයි එන්න ඕන. හරි. ඔත්තේ සංඛ්‍යාව වුණොත් එකතු කීයද? 1 3 5. ඔය ටික එකතු කරාට පස්සේ ඔත්තේ වුණා නම් 1 3 4 5යි 9ක් තමයි එන්න ඕන. දැන් ඉරට්ටේ හින්දා කීයද උත්තරේ?
උත්තරේ 2 විතරයි දෙන්නේ. ඊට සංඛ්‍යාවකට හිතන 2 විතරයි ගන්න. හරි. ඊට පස්සේ ළමයි අවශ්‍ය ඇල්ගොරිතම පෙන්වීමට ගැලීම් සටහනක් අඳින්න. මෙතන මඳින්න නේ ළමයි. මුලින්ම මොකද්ද කරන්න තියෙන්නේ? මුලින්ම කරනවා ස්ටාර්ට් කරනවා. හරි. ස්ටාර්ට් කරලා. පටන් ගන්න වැඩි නම් හරි. ඊළඟට පොඩ්ඩක් මකන්න එක ඇලවුණා නේද? මම එක්ක ළමයි බෝඩ් එකට යන්නම්. මෙහෙම කරමු. හරි. මෙන්න මෙහෙම වැඩක් වෙන්නේ. මෙහෙමනේ කතන්දරේ. මුලින්ම ළමයි ස්ටාර්ට් කරන්න ඕන. පේනවනේ. හරි. ස්ටාර්ට් කරා. ඊළඟට මෙයා කියනවා ළමයි ඍණ මොකක් ඍණ සංඛ්‍යාවක් එනකම් මේ වැඩ කරන්න ඕන මේක. ඒක හින්දා ළමයි අපිට පුළුවන් මෙහෙම. මුලින්ම පුළුවන් ඉන්පුට් එකක් ගන්න. ඉන්පුට් නම්බර් කියලා ඔහොම අරගෙන ඒ ගන්න නම්බර් එක බලනවා. නම්බර් එක if නම්බර් එක ඍණ සංඛ්‍යාවක් කියන්නේ ළමයි බිඳුවට වඩා අඩුයි නන්නේ. බිඳුව උනාට අවුලක් නැහැ කියලානේ. බිඳුව අවුලක් නැහැ. ඍණ සංඛ්‍යාවක් වුණොත් නතර වෙන්න නියන්නේ. නම්බර් එක ඍණ සංඛ්‍යාවක් වුණොත් නතර වෙන්න. එහෙමනම් නෑ නතර වෙන්න නෙවෙයි. සම් එකක් ගන්න ඕනේ. එහෙනම් ළමයි මෙතනදී සම් එකක් මම හදා ගන්න ඕනේ. එකතුවක් අරගෙන ප්‍රතිදානය කරගන්න තියෙන්නේ. එහෙනම් සම් සමානයි බිඳුවයි කියලා ගත්තා. ඩක් ඇත වුණානේ. හරි. සම් එක ගත්තා. මෙතනින් කරනවා ඩිස්ප්ලේ කරා. කරනවා සම් එක. බිඳුවට වඩා අඩුයි නම් ඩිස්ප්ලේ කරා. එහෙම නැත්තම් yes නම් නැත්තම් අපිට පුළුවන් no නම් බිඳුවට වඩා විශාලයි නම් වැඩ කරන්න. මෙහෙමත් පුළුවන්. මේ පැත්තට දාලා බිඳුව නම් ඔන්න no නම් හරිද? ඒ කියන්නේ බිඳුවට වඩා විශාල නෑ කියන්නේ. නැත්තම් ඔහොම දාන්න පුළුවන්. නැත්තම් අනිත් පැත්ත දාලා yes එකකින් දෙන්න පුළුවන්. yes ඔව් නම් ඒ කියන්නේ බිඳුවට වඩා විශාලයි හෝ සමානයි නම් ඒ කියන්නේ ඍණ සංඛ්‍යාවක් වෙන්නේ නැත්තම් මොකද කරන්නේ ඊළඟට? ඊළඟට බලමු ළමයි මේ දෙන නම්බර් එක ඍණ සංඛ්‍යාවක් සෝරි මේ මොකද්ද? මේ දෙන නම්බර් එක ඉරට්ටේද කොත්තේද කියලා නේ. ඉරට්ටේ සංඛ්‍යාවද කියලා බලන්නේ කොහොමද? if number කියන එක්කෙනා බෙදනවා ශේෂ බෙදීම. බෙදීම පස්සේ වෙන ඉතිරිය නේද? ශේෂ බෙදනවා ශේෂ බෙදනවලු. ශේෂ බෙදීම දෙක සමානයි. මේ බිඳුවයිද ඔහොම බලනවා. ශේෂ බෙදීම දෙක සමානයි බිඳුවයිද? ඔව් නම් yes නම් මොකද කරන්නේ? ඔව් නම් මේ හදා ගන්න ඕනේ. කොහොමද හදාගන්නේ? මෙතනින් සම් සමානයි එකතු හදා ගන්නවා. නැත්නම් ළමයි ටෝටල් කියලා දෙන්න පුළුවන්. මම මෙතන සම් කියලා ගත්තට සම් සමාන නම්බර්. ඒ සංඛ්‍යාව හදාගත්තා. එකතුව හදාගත්තා. ප්‍රතිදානය කරන්න පුළුවන් නේ. එකතු තමයි දැන් ප්‍රතිදානය කරා. ඊපස්සේ නෝ නම් මොකද කරන් දෙන්නේ? නෝ නම් එතන yes නම් දැන් yes නම් මොකද කරේ? සම් එක හදාගත්තා. ඊට පස්සේ ළමයි ඊළඟ සංඛ්‍යාව ගන්න ඕනේ. ඊළඟ සංඛ්‍යාව කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන නේද? ආපෝ මෙන්න මෙහෙම. මෙතන ඕනම් මෙතෙන්ට සෙට් කරන්න පුළුවන්. මේක එක විදියට අදින්න පුළුවන් මම මෙහෙම ඇද්දා. හරි. අන්න ඒ විදිහට වැඩේ යනවා. මෙතනින් ඊළඟ මොකද කරන්නේ? මෙතනින් ස්ටොප් වෙනවා. හරි. ওই විදිහට තමයි වැඩේ වෙන්නේ. කොහමද ඔය අයිඩියා එක ඉන්න විදිහට ඇන්දනම් වැඩේ හරි. හරි. බලමු. මුලින්ම තියෙන්නේ මොකද්ද ළමයි? අපි ගත්තා ස්ටාර්ට් ස්ටොප් නෑනේ මේකේ. අපි කරනවා මුලින්ම සම් සමානයි පිළිවෙලට කරා සම් සමානයි බිඳුවයි
ගත්තා. ඊට පස්සේ ඉන්පුට් නම්බර් එකට මම ගන්නවා නම්බර් සමානයි int ඉන්ටිජර් ටයිප් එකකින් ගත්තේ පූර්ණ සංඛ්‍යාවනේ ළමයි නේද? පූර්ණ සංඛ්‍යාවනේ තිබ්බේ. පූර්ණ සංඛ්‍යා එකතු වන්නේ. හරි. එතකොට පූර්ණ සංඛ්‍යා නම් මම මෙතනින් ගත්තා int වලින් ටයිප් එක enter number කියලා දෙනවා. enter number. හරි. ඊළඟට ළමයි ලූප් එක පටන් ගන්න ඕන. ලූප් එකේ මම බෝඩ් එකේ if කළානේ. ඒක ළමයි while වෙන්න ඕන. while කියලා දුන්නා. while එකේ ඊට පස්සේ ලූප් එක පටන් ගන්නවා number එක කවුරු වෙනකන්ද? ඍණ 1ට. ඍණ 1 කියන්නේ බිඳුවට වඩා විශාල වෙනකන් වැඩ කරන්න. හරි. ඊට පස්සේ කන්ඩිෂන් එකක් දැම්ම if කවුද number කියන එක්කෙනා ශේෂ බෙදීම 2 සමානයි බිඳුවයිද? දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරි බිඳුවයිද? ඔව් නම් සමානයි ධන සමානයි number එහෙම දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ එච්චරයිනේ. ඊට පස්සේ අන්තිමට print කරනවා කවුද? sum එක. එච්චරයි. අන්න print කරනවා. මොකද line 2 එකේ error එකක් තියෙනවා. int මොකද ළමයි අවුල? input කියලා ගහලා නැහනේ. int input හලාලා කොහොම හරි. හරි. ඕකේ. දැන් හරි ළමයි. ළමයි මෙතනත් අපි ඇතුලේ ලූප් එක ඇතුලෙත් ගන්න එපා. මම දැන් මේකේ දෙන්න වෙනවනේ. ඔව් මෙන්න මෙහෙම තමයි එන්නේ. හරි දැන් හරි ළමයි. enter number මම දෙනවා ළමයි 2. හරි එකතු කරලා 5. හරි. ඊළාටේ සංඛ්‍යාව විතරයිනේ ආපහු දෙනවා 6. ඊට පස්සේ දෙනවා 9. ඊට පස්සේ ළමයි ආපහු දෙනවා 3. හරි. දැන් ළමයි දෙනවා බිඳුවට වඩා අඩු සංඛ්‍යාවක්. ඍණ 1. මොකද උනේ? උත්තරේ 8යි කියලා ආවා. 8යි කියලා කොහොමද ගත්තේ ඊළාටේ සංඛ්‍යාව කීයද දෙන්නේ? 2 6 විතරයි ළමයි. 2 6 එකතු කරා වන්න උත්තරේ 8යි කියලා ආවා. ඔහොම වැඩ කරනවා. හරි. ළමයි මේකේ බලන්න නම්බර් කියන එක කෙනා දෙපාරක් ගත්තනේ. ඔය වෙනුවට මට මොකද පුළුවන්? true එකකින් කරකවන්න පුළුවන් නේද ලේසියෙන්ම. while true එකක් දාලා කරකවන්න පුළුවන් නේ මට. මම මේකට මෙහෙම වැඩක් කරනවා. මම මෙයා වයින් කරනවා. මම කෙලිම loop එකක් පටන් ගන්නවා. කවුද? while true එකකින් කරකවන්න. මෙතනින් මට පුළුවන් true කියලා දෙන්න. true එකකින් කරකවන්න පුළුවන්. ඊට පස්සේ මම number එක ගන්න ඕන උඩට. හරි. ඔන්න දැන් කොහොම දෙන්නත් පුළුවන්. හරි. නෑ බ්‍රේක් කන්ඩිෂන් එකක් දාන්න බෑ ළමයි. අනිවාර්යයෙන්ම true කියන එකක් තිබ්බොත් බ්‍රේක් කරන්න අපි බ්‍රේක් කන්ඩිෂන් එකක් දාන්න වෙනවා. හරි. එතකොට කොහොමද වෙන්නේ? මෙයා ඍණ සංඛ්‍යාවක් වුණොත් අපි නතර කරන්න බෑ ළමයි. එහෙනම් ඊළඟට මම කරනවා if number කියන එක්කෙනා බිඳුවට වඩා කුඩා වුණොත් කත කරන්නේ බ්‍රේක් කරන්න කියන්නේ. දැන් හරි. enter number අපි දෙමු 5. ඊළඟ sorry දෙපාරක් මේ වුණා. 5 7 ඊට පස්සේ 6 දෙනවා. 3 දෙනවා. 1 දෙනවා. තව ඔතේ සංඛ්‍යාවක් දෙමු අපි 1 කියලා. 1 කියලා දීලා ඔන්න දැන් මම ඍණ 1 දෙනවා. මොකක්ද කියනවද? ඔන්න නැවතුණා. output එක 8යි කියලා කොහොමද ආවේ? ඊළාට සංඛ්‍යාව තියෙන්නේ 6යි. 8යි විතරයිනේ. 6 2 එකතු කරා 8යි කියලා ඔන්න මෙතනින් ආවා. ඔය දෙකෙන් ළමයි කැමති විදියකට ලියන්න පුළුවන්. නැත්නම් කොහොම හරි ඔය අයිඩියා එක එන විදියට ඔය අවුට්පුට් එන විදියට තමන් කැමති විදියට වේරියබල්ස් දාලා ඒ විදියට ඇන්දනම් ඔයාලට ලකුණු හම්බ වෙනවා. හරි. ඊට පස්සේ ඊළඟට පූර්ණ සංඛ්‍යා කියවීම සඳහා සකස් කළ Python ක්‍රමලේඛයකට ඉපිලෙන් ලක්ෂ අගයක් ලබා දුන් විට කුමක් සිදුවේද? ළමයි error එකක් එනව නේද? අපි
ඉන්ටිජර් එකක් දෙන්න ඕන තැනකට අපි දශමගයක් දුන්නොත් මොකද්ද වෙන්නේ? එරර් එකක් එනවා. ඔන්න අපි ඒකට දෙනවා. මේකෙම දෙමුකෝ අපි. මොකද දෙන්නේ? අපි දෙමු දැන් 15 දුන්න පූර්ණ සංඛ්‍යාව දෙනවා අවුලක් නැහැ. මම මොකද ඉන්ටිජර් ටයිප් එකෙන් ඉල්ලලා තියෙන්නේ. මෙතන ඉන්ටිජර්නේ. දැන් මම ෆ්ලෝට් වලින් දශම සංඛ්‍යාව දෙනවා. 2.5 මොකද වෙන්නේ? අන්න එරර් එකක්. පැහැදිලිද? ඉන්වැලිඩ් මේ කියන්නේ ඉන්පුට් එක දුන්නා වැරදි. බේස් එකට එන්නේ. ඒ කියන්නේ ළමයි ඉන්ටිජර් වෙන්න ඕන. හැබැයි ටයිප් එක මොකද්ද? දශම එකක්. එතකොට මොකද්ද වෙන්නේ? වැරදි කියලා ටයිප් එක පෙන්නනවා. හරි එරර් එකක් එනවා. ඊළඟට 4 පරිගණකයක සකසනයේ P P1 ක්‍රියායන සහ මෙහෙයුම් පද්ධතියට අදාළව පහත ක්‍රියා කරවුණු අනුක්‍රමය සිදුවේ. P P1 ක්‍රියායන දෙකක් තියෙනවා. ඒ වගේම OS කියලා OS මෙහෙයුම් පද්ධතියට අදාළව පහත ක්‍රියා කරමු අනුක්‍රමය සිදු වෙනවලු. OS ඉන්නවා P බිඳුවට මාරු වෙනවා. OS එනවා P1ට මාරු වෙනවා. OS එනවා P බිඳුවට එනවා. OS එනවා P1ට එනවා. මේ ළමයි සන්දර්භ සූචිය නේද දීලා තියෙන්නේ. ඔව්. ක්‍රියාත්මක අවහිර කළ සහ සූදානම් ළමයි ඩයග්‍රෑම් එකක් දීලා සමහර විට එන්න බැරි කමක් නැහැ. මොකද කලින් අහලා තියෙනවා ඩයග්‍රෑම් එකක් දුන්නොත් ඒවා ලේසි නේද ළමයි? ඒක පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ ක්‍රියාත්මක සහ අවහිර කළ සහ සූදානම් යනු ක්‍රියායනික තත්ත්ව තුනකි. P බිඳුවේ සිට P1ට සන්දර්භ සුචියක් සිදුවන විට P1 ක්‍රියායනයේ සිදුවන තත්ත්ව වෙනස් වීම මොකද්ද? මොකද්ද කරන්නේ? මෙතනදී කියන්නේ ළමයි ක්‍රියාත්මක අවහිරක සූදානම් කළ තත්ත්ව තුනකි P බිඳුවේ ඉඳන් P1ට සන්දර්භ සුචියක් වෙන විට P බිඳුවේ ඉඳන් මෙන්න මෙතන මෙයා රන් වෙවී තියෙනවා මෙයා රන් වෙන එකකින් මෙයා රන් වෙන එකට වෙද්දී P බිඳුවේ සිට P1ට පද වෙන්න ළමයි P1 නේ රන් වෙන්නේ නේ P1 රන් වෙන්න ගන්නවා. එතකොට ළමයි මේකෙදි අයිඩියා එක තියෙන්න ඕන මොනවද? අපේ 7 ස්ටේට් ඩයග්‍රෑම් එක මතක තියෙන්න ඕන. කොහොමද? පොඩ්ඩක් ඕන්න මතක් කරන්න. ටක් ගාලා ඉන්නනේ ළමයි ඔක. හරි විනාඩියක් පොඩ්ඩක් මතමු. හරි. පොඩ්ඩක් දාගන්නේ. හරි හරි. හරි මුලින්ම තියෙන ළමයි මොකද්ද? නිව් ස්ටේට් එක. නැත්තම් නව කියන අවස්ථාව. ඊළඟට ළමයි රෙඩි එක. ඒ කියන්නේ සූදානම් අවස්ථාව. කවන්න. ඊළඟට කවුද ළමයි? running. ඒ කියන්නේ ධාවන අවස්ථාව. ඊළඟට අවසන්. terminate. අවසන්. හරි. ඊට පස්සේ මෙහෙම හරි. ඔහොම ගියා. ඊට පස්සේ ළමයි මෙතනින් දාවන. ඊට පස්සේ බ්ලොක් අවහිර කළ. ඊට පස්සේ ප්‍රතිහරණය කළහා රැඳී සිටින සැප් වේ. ඊට පස්සේ මෙයා ප්‍රතිහරණය කළහා අවහිර කළ. ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. හරි. එතකොට මේ දෙක අතර මෙහෙම මාරු වෙන්න ඕන. මේ දෙක අතර මාරු වෙන්න ඕන.
මෙයා මෙහෙට එන්න ඕන. ඊට පස්සේ ළමයි මෙයා මෙහෙම එන්න ඕන. මේක කඩ ඉරක් වෙන්න ඕන. ওই විදිහට වැඩි වෙන්නේ. හරි. ඔය අත අනමනං කතන්දර කතා කරලා තියෙන්නේ. හරි. අපි බලමු ළමයි මෙන්න මෙතන. සන්දර්භ සූචිය වෙන්නේ මෙන්න මේතනදී මොකද වෙන්නේ? සන්දර්භ සූචිය කියලා කාර්යයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට වෙන්නේ කාර්යයන් අතර ටක් ටක් ගාලා හුවමාරු වීමක් තමයි වෙන්නේ නේ. එතකොට ළමයි අපි හිතමු කොහොමද ඉන්නේ P1 P බිඳුවේ ඉඳන් P1. අනේ P බිඳුවේ එක්කෙනා ධාවනය වෙවි තියෙනවා. මෙහෙම නෙවෙයි කියන්නේ. ධාවනය වෙලා තියෙනවා P1 එක උදානම් තියෙන්නේ. එතකොට P1 P0 කෙනෙක් කෙනා මොකද කරන්නේ? එයා නවත්තලා P1 ට ඉඩ දෙන්න ඕනේ. එයාගේ කාලය ඉවරයි. කාලය ඉවර වුණාට පස්සේ මොකද වෙන්නේ? කාලය ගත වීම කියන කෙනා තමයි තියෙන්නේ. ටයිම් අවුට්. එයාට දෙන්න ටයිම් වෙන් කරගෙන දෙන්න ළමයි. ටයිම් අවුට් වුණාට පස්සේ මේ පැත්තට එනවා. බිඳුව මේ පැත්තට යනවා. P1 එක කෙනා මේ පැත්තට එනවා. එතකොට නවතින එයාගේ තත්ත්වය සේව් කරගන්නවා. නවතින තත්ත්වය එයාට අදාළ PC තුල ගබඩා කරගන්නවා. P1 එකන අන්තිමට නවත්තලා තිබ්බේ කොහෙන්ද කියන එක්කෙනා ලෝඩ් කරගෙන යාව එන්න දෙන. ඔය වැඩේ කරන්නේ මොකද්ද? සන්දර්භ සූචිය. හැරිද? එතකොට අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ අහලා තිබ්බේ P1 ක්‍රියායනය P බිඳුවයි P1යි P0 and P1 අතර සන්දර්භ සූචිය හුවමාරු වෙද්දී P1 ක්‍රියායනය ආශ්‍රිත මොකක්ද වෙන්නේ කියලා. එතකොට ළමයි මෙයා එනවා මෙයා මෙතට එනවා. එතකොට ඔතන වෙන්නේ මොකද්ද? P1 කියන එක්කෙනා සූදානම් එකේ ඉඳන් ධාවන අවස්ථාවට යනවා. ඕක තමයි එන්න ඕන. හරි. බලමුකෝ මොකක්ද තියෙන්නේ කියලා. ඒක නේද කියලා තියෙන්නේ. දාලා බලමු. මේ තියෙන්නේ ළමයි. මොකද්ද? P බිඳුවේ සිට P1 ට සන්දර්භ සූචකයක් වෙනකොට මේ තියෙන OS එකෙන් කරන්නේ අර වැඩේ. ඊට පස්සේ සන්දර්භ සූචකයක් සිදුවන විට P1 ක්‍රියායනයේ සිදුවන තත්ත්ව වෙනස් වීම කොහොමද? P1 මොකද වෙන්නේ ළමයි? සූදානම් අවස්ථාවේ ඉන්න කෙනා ධාවන අවස්ථාවට යනවා. ඕක තමයි වැඩේ වෙන්නේ. හරිද? අර පොඩ්ඩක් chart මතක තියාගන්න. chart මතකයි නේද මේතන? කොහොමද නික්මට මතක් කරන්න පොඩ්ඩක්. මෙන්න මෙතනින් කොහොමද වැඩේ වෙන්නේ? මෙතන කොහොමද එන්නේ ළමයි? මෙතන ඉන්න ක්‍රියායන තුන. හරි. ඕක කලිනුත් ආවනේ හිතෙන්න. හරි. එතකොට මෙතනින් ඉන්නවා ගමු මෙතන නේ. මේ මැද ඉන්නවා OS එක P1 P P0 P1 ඔහොම දාගන්නම්කෝ. හරි. එතකොට මුලින්ම රන් වෙනවා ළමයි එක්කෙනෙක්. හරිද P1 රන් වෙනවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඊළඟට OS එක තමයි රන් වෙන්නේ. OS එක කියන්නේ මොකද උතන ළමයි? උතන ළමයි සන්දර්භ සූචිය තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ ඊළඟට P1 ආපහු අනිවාර්යෙන් ඊළඟට P0 රන් වෙන්න කලින් අනිවාර්යෙන් ආපහු මේව රන් වෙනවා OS එක. ආපහු මොකක්ද තමයි වෙන්නේ. ඔය විදිහෙන් ළමයි රන් වෙන්නේ. හරිද? එතකොට ළමයි මෙතනදී වෙන කාර්යය මොකක්ද? කලින් අහලා තිබ්බ නේද? 2022 නේ අහලා තිබ්බේ. කොහොම හරි මොකද්ද වෙන්නේ? මෙන්න මේ ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් මොකද්ද? මෙයාට අදාළව දත්ත ගබඩා කරනවා. එයා කියන්නේ එයාගේ ස්ටේට් එක, ඒ අදාළ දත්ත කරන ආපහු පටන් ගන්න අවශ්‍ය කරන දත්ත ටික එයා සේව් කරගන්නවා. ඊට පස්සේ ඊළඟට රන් වෙන්නේ P1 නේ. P1 අන්තිම නවත්තපු තත්වයන් ඒ අදාළ රන් වෙන්න අවශ්‍ය කරන දේවල් ටික ලෝඩ් කරලා ගන්න. ඔය වැඩේ තමයි මෙතනින් කරන්නේ. සන්දර්භ සූචියේදී ඔය වැඩේ තමයි වෙන්නේ. හරිද? එතකොට මෙන්න මෙහෙම තමයි වැඩේ වෙන්නේ. එතකොට අපිට ලියන්න හැකි P බිඳුව ඊට පස්සේ OS එක ආපහු P1 OS එක P0 ඔය විදිහට තමයි වැඩේ යන්නේ. හරිද? ඕක තමයි ඔය දීලා තියෙන්නේ ඩයග්‍රෑම් එකේ. ඔන්න ඔය වැඩේ වෙනවා කියලා. එතකොට ඇහුවේ මේකේ මෙන්න මෙතනදී මොකද අවස්ථාවන්නේ අවස්ථාව හුවමාරුවනේ අහලා තිබ්බේ. ඒතකොට අවස්ථාව තමයි අර වැඩේ. වෙන ක්‍රියාවලිය තමයි මෙන්න මේක. හරිද? ඔය දෙක පටලවා ගන්න එපා. ඔය දෙක හරියට මතක තියාගන්න. ඊළඟට හරි තත්ත්ව වෙනස් වීම කොහොමද? ඊළඟට දෙවැනි වරට ක්‍රියාත්මක වීමට P0ට අවස්ථාව ලැබුණු විට කලින් නැවතුණ තැන සිට පටන් ගැනීම සඳහා උදව් වන්නේ කවර යන්ත්‍රණයද? දැන් ළමයි ඔගේ මම ඇන්දේගේ බලන්න අන්තිමට ආපු P0 පටන් අරන් තියෙනවනේ. මෙන්න මෙතන පටන් ගන්නකොට දැන් මෙතන ඉඳන් P1 ඉඳන් මෙයාව පටන් ගන්න බෑ. මෙයාව පටන් ගන්න නම් අවශ්‍ය වෙන්නේ කවුද? මෙයාට අදාළව PCB එක නේද? Process Control Block එක.
ඒක තමයි වැදගත් වෙන්නේ. P1 පටන් ගන්න නම් එයාට අවශ්‍ය ක්‍රියායන පාලන ඛණ්ඩ වැදගත් වෙනවා. එතකොට ළමයි ක්‍රියායන පාලන ඛණ්ඩ නිර්මාණය වෙන්නේ මොන අවස්ථාවේද කියලා අහන්න පුළුවන්. මොන අවස්ථාවේද ඒක නිර්මාණය වෙන්නේ? නව කියන අවස්ථාවේ තමයි. ඒ කියන්නේ ක්‍රියායන නව කියන අවස්ථාවට එනවත් එක කියන්නේ ක්‍රියායන පටන් ගන්න අවස්ථාවට එනවත් එක්කම ඊට අදාළ PCB නිර්මාණය වෙනවා RAM එක ඇතුලේ. RAM එකේ kernel space එකේ ඒව නිර්මාණය වෙනවා. පැහැදිලිද? ඔය මතක තියාගන්න සමහර විට පොඩි MCQ එකක් අහන්න බැරි කමක් නැහැ. හරි ඊළඟට මොකද්ද? සකසනයේ කාර්යක්ෂම භාවිතය සම්බන්ධයෙන් ක්‍රියායන එහි අවහිර කළ තත්ත්වයට යැවීමේ වාසිය මොකක්ද? සකසනයේ කාර්යක්ෂම භාවිතය සම්බන්ධයෙන් ක්‍රියායනයක් අවහිර කළ අවස්ථාව. තමයි අවහිර කළ තත්ත්වයට යන්නේ මොන අවස්ථාවද? මෙන්න මෙතන. එකයිද? ඔය ටික නිකම්මට මොකද්ද වෙන්නේ? මෙතනින් යැවීම. මෙතන මොකද්ද වෙන්නේ? මෙන්න මේ අවස්ථාවේ ඉඳන් මේ අවස්ථාවට ළඟ වෙන්නේ. මොකද්ද? ආදාන ප්‍රතිදාන පොරොත්තුවක් ඇති වෙනවා. අර printer එකේ කොළ නැති වෙන කතන්දරේනේ මම හැමදාම කියන්නේ. නොමැති වීම. මම පොරොත්තුව කියලා ලියන්නම්කෝ. අයියෝ වේටි. ඔන්න ඕක හින්දා තමයි මෙතෙන්ට යන්නේ. එතකොට ඒ ටික කම්ප්ලීට් වුණාට පස්සේ ඔන්න මෙතන ගිහිල්ලා ආපහු වැඩේ කරගන්න පුළුවන්. printer එක කොළ නැති වුණා. ආපහු බ්ලොක් එකට ආවොත් වෙන කෙනෙක්ට ඒක ඉඩ හදලා දෙනවා. එතකොට වෙන කෙනෙක්ට රන් කරන්න පුළුවන්. නැත්නම් idle වෙන්න එපා. නේද? idle වෙනවනේ. එතකොට මෙයා input දෙනකම් මෙයා idle වෙනවා. එන්න එක නවත්තන්න තමයි මේ අවස්ථාවට දාන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? වෙන කෙනෙක්ට උනත් වැඩක් කරගන්න පුළුවන්. එතකම් මෙයාට input දෙනකම් වැඩ කරගන්න පුළුවන්. නැත්තම් මොකද වෙන්නේ? සකසනේ මෙයාට input ටික දෙනකම් අවශ්‍ය කරන දේවල් ටික දෙනකම් මෙයාට කාටවත් වෙන්න දෙන්නේ නැහැ. ඒ අවස්ථාවෙම ඉන්නවා. ඒක තමයි වෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? සකසනේ අලසව තියෙනවා. අන්න ඒක නැති කරගන්න තමයි යා බ්ලොක් එකට දාන්නේ. බ්ලොක් එකට දාලා ආපහු ආදාන ප්‍රතිදාන දුන්න ගමන් සූදානම් අවස්ථාවට යනවා. ආපහු දාවන එනවා. ඔහොම වෙනවා. වෙලා ගියොත් එම් බ්ලොක් එකේ තව කතාව කට්ටිය ආවොත් එහෙනම් මොකද වෙන්නේ? මේ අවස්ථාවට දානවා. එහෙම දාලා එතකොට ඒ දාලා මෙතන ඉඩ තියෙනවා නම් ආපහු ඒ කියන්නේ ආපහු සම්පූර්ණ කරාට පස්සේ ආදාන ප්‍රතිදාන ආපහු මේ අවස්ථාවට ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා වැඩේ වෙන්න පුළුවන්. එතනත් තව ගල් ගියාට පස්සේ මොකද වෙන්නේ? මෙතෙන් රිලීසින් අවස්ථාවට ගිහිල්ලා එහෙම වැඩේ ගාලා. ඔහොම යනවා. කොහොම හරි ওই විදිහට තමයි ළමයි වැඩේ වෙන්නේ. මතකයිනේ. හරි. මේ ටික තමයි මොකද්ද? ආදාන ප්‍රතිදාන සම්පූර්ණ වීම. මෙතනත් ආදාන ප්‍රතිදාන සම්පූර්ණ වීම. මේ ඩයග්‍රෑම් එක මතක තියාගන්න. ඩයග්‍රෑම් එකේ ඊට පස්සේ ක්‍රියා එන හුවමාරු වෙන්නේ කොහොමද කියන එක මතක තියාගන්න. ඕවලදී ඊට පස්සේ විශේෂයෙන් මෙන්න මේ වගේ පොයින්ට් ටික මතක තියාගන්න. මෙන්න මේ PCB එකක් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? ඊට පස්සේ මේ කැලීම් කොහොමද වෙන්නේ? ඊට පස්සේ ළමයි නියම කරන තුන්දෙනා කොතනද ඉන්නේ කොහෙද? මෙතන ඉන්නේ කවුද? දිගු කාලීන එක්කෙනා. ඊට පස්සේ කෙටි කාලීන එක්කෙනා, මධ්‍ය කාලීන එක්කෙනා තමයි ඉන්නේ. හරි. ඊට පස්සේ ඒ වලින් වෙන්නේ මොනවද? ඒ කියන දේ කතන්දරේ මතක තියාගන්න. ඊට පස්සේ මේ සන්දර්භ සුචය කොහොමද වැඩ කරන්නේ? ඒ කතන්දරේ අනිවාර්යෙන් වැදගත් වෙනවා. ওই ටික තමයි ළමයි තියෙන්නේ මේ ඩයග්‍රෑම් එක ආශ්‍රිතව. ඔය සෙට් එකෙන් අහන්න බැරි කමක් නැහැ. හරි. ඊළඟට සකසනේ කාර්යක්ෂම භාවිතය සම්බන්ධ ක්‍රියායනයක් අවහිර කළ තත්ත්වයට එවීමේ වාසිය දැන් කිව්වම මොකක්ද ඒ? අර සකසනයක් අලසව තියෙනවනේ ළමයි. එයා වැඩක් ආදාන ප්‍රතිදාන වෙනකම් බලාගෙන සකසනය ඇතුලේ ඉන්න ගියොත් එහෙනම් වෙන කට්ටියට වැඩේ කරගන්න බැරි වෙනවා. අන්න ඒක හින්දා එයා දානවා බ්ලොක් අවස්ථාවට. එතකොට වෙන කෙනෙක්ට සකසනය නැත්නම් ප්‍රොසෙස් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අරයට ඉන්පුට් ටික හම්බුන ගාම ආපහු රන් වෙන අවස්ථාව හදලා දෙන්න පුළුවන්. ඕක තමයි වැඩේ. එතකොට මොකද වෙන්නේ? සකසනේ අලසව තියෙන කාලය අපට අඩු කරගන්න පුළුවන්. ඒක එක එක විදියට තමන්ගේ අයිඩියා එක අනුව ඒක ලියන්න එච්චරයි. හරි. ඊට පස්සේ ළමයි ක්‍රියායන ප්‍රතිහරණය කරනවා. ළමයි ප්‍රතිහරණය කරනවා කියන්නේ මොකද්ද? අතත්ය මතකයයි ප්‍රධාන මතකය අතර ක්‍රියායන හුවමාරු වීමේ ක්‍රියාවලිය තමයි ප්‍රතිහරණය කියන්නේ. එතකොට ළමයි ප්‍රතිහරණය මොකකටද පාවිච්චි වෙන්නේ අනිවාර්යයෙන්? ප්‍රතිහරණය කියන්නේ RAM එකේ ඉඩ මදි වෙන හින්දා අතිරේක මතක ධාරිතාවක් විදියට කාගෙන්ද? හાર્ඩ් ඩිස්ක් එකෙන් නැත්තම් ද්විතීයික මතකයෙන් මතක කොටසක් වෙන් කරගන්නවා. අන්න එයාට කියනවා අතත්ය මතකය කියලා. ඒ මතකයත් එක්ක පුළුවන් අපට අපේ RAM එකේ මතක අවකාශයට වඩා වැඩි මතක අවකාශයන් තියෙන වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න ඉඩ හදලා දෙනවා. ඕක තමයි ළමයි අරමුණ එක කෙටියෙන් තමන්ගේ වචනෙන් ලියන්න. ඒ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන ඉඩ හදලා දෙන්න එක නැත්නම් ඒක කැමති විදියට ලියන්න තමන්ගේ අයිඩියා එක අනුව. ඊළඟට 2 පරිගණකයක් බිටු 16ක අතත්ය යොමු භාවිතා කරයි
මෙම පරිගණකයට 64 කිලෝබයිට් භෞතික මතකයක් ඇති අතර පිටුවක විශාලත්වය 4 කිලෝබයිට්ලු. පරිශීලකයෙක් පිළිවෙලින් විශාලත්වය 64 කිලෝබයිට් සහ 32 වන ක්‍රමලේඛ දෙකක් P බිංදුව සහ P1 පරිගණකයේ ධාවනය කරයි. එක්තරා අවස්ථාවකදී එම ක්‍රියායනවල පිටු වගුවල මුල් පේලි කිහිපයේ තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක් පහත රූපයේ පරිදි වේ. මෙහෙම ටිකක් දීලා තියෙනවා P බිංදුව මෙයා ළමයි P1 එක්කෙනා මෙයා. ඊට පස්සේ පිටු සටහන් කියලා තියෙන්නේ පිටු අංකය පිටු වගුවට සූචකයක් ලෙස භාවිත කරනවා. පිටු අංකය පිටු වගුවට සූචකයක් විදිහට පාවිච්චි කරනවලු. රාමු අංකය දීමේ විදිහට දක්වලා තියෙනවා. මෙන්න මේ විදිහට. එතකොට දීමේ විදිහට ළමයි පිටු 4ක් පාවිච්චි කරලානේ. වළංගුතාවය සඳහා එක මගින් දැක්වෙන එම පිටුව භෞතික මතකයේ ඇති බව. එක තියෙනවා නම් භෞතික මතකයේ තියෙනවා. බිංදුව නම් භෞතික මතකයේ නෑ. එක්කෝ එයා ඉවර වෙලා තියෙන්න පුළුවන් නැත්නම් අතත්ත මතකයේ තියෙන්න පුළුවන්. ඔය දෙකනේ කතන්දරේ. හරි. ඊට පස්සේ කියනවා ළමයි P1 ක්‍රියායනයේ 0.1 අතත්ත යොමු අවශ්‍යයි හිතන්න. ඉහත අතත්ත යොමු අනුරූපණය වන බිටු 16 කියොත් භෞතික යොමුව ලියා දක්වන ළමයි මුලින්ම දැනගන්න ඕන අතත්ය යොමුක සයිස් එක කීයද? කීයද ළමයි බිටු 16යිනේ. එතකොට දැන් දීලා තියෙන යොමුව මොකද්ද? අතත්ය යොමුවේ බිටු 16ක් තියෙනව නේද? හරි. 1යි 4යි 8යි 12යි 16යි. 16ක් දීලා තියෙනවා. මෙම් පරිගණකේ 64 කිලෝබයිට් භෞතික මතකයක් තියෙනවා. එහෙනම් භෞතික මතකේ RAM එකේ සයිස් එකත් ඔන්න දීලා තියෙනවා. පිටුවක විශාලත්වෙත් ඔන්න දීලා තියෙනවා. ළමයි නිකමට යම් බෝඩ් එකට වැඩේ වෙන්නේ කොහොමද? මෙන්න මෙහෙමනේ කරන්නේ. නිකන් ටක් ගාලා හදනවා. වැඩි වෙලා යන්නේ නැහනේ. දැන් ඔයාලට මේව නම් හිතෙනුත් හදන්න පුළුවන් ඇති නේද? මේ බිට්ස් ගානක් දුන්නට පස්සේ ඒක හරවන්න තියෙන නිකම්. හරි. මෙහෙමනේ කතන්දරේ. මෙතනදී මෙතන තියෙනවා ළමයි පේජ් එකක්. මෙතන තියෙනවා ළමයි ෆ්‍රේම් එකක්. මේ පේජ් එකයි ෆ්‍රේම් එකයි මම ළමයි වෙන වෙනම ඇඳගත්තා. ඒ කියන්නේ පිටුවකුයි රාමුවකුයි ඇඳගත්තා. මේ තියෙන්නේ කවුද? පිටුව. මේ තියෙන්නේ රාමුව. හරි. ඊට පස්සේ ළමයි අතත් යමු තියෙන්නේ කොහෙද? මේ පිටුවකනේ. එතකොට ළමයි මේකේ තියෙනවලු සයිස් එක 16යිලු. 16 බිට්ස්. දිග බිටු 16යි. මෙයාගේ දිග අපි දන්නේ නැහනේ. හැබැයි රාමුවක විශාලත්වය දීලා තිබ්බ කීයද? 64 කිලෝබයිට්. කිලෝබයිට්. ළමයි ඒක පාවිච්චි කරලා අපිට මෙයාගේ දිග හොයාගන්න පුළුවන් නේද? දිග හොයාගන්නේ කොහොමද? 64 කිලෝබයිට් කියන එකේනා සමාන වෙනවා 2 බල මෙතනින් එන 5යි 6යි කිලෝ නම් කීයද 2 බල 10යි බයිට්. ඒ කියන්නේ කවුද ළමයි 2 බල 16යි බයිට්. ඒ කියන්නේ ළමයි මෙයාගේ දිග කීයක් වෙනවද? 16ක් වෙනවා. එතන 16 නේ ආවේ. එතකොට 16. හරි. ඊළඟට ඒ වැඩේ හරි. ඊළඟට මොකද කියන්නේ ළමයි? තව තිබ්බ ළමයි කිලෝබයිට් 4 කතාවක්. මොකද්ද? පිටුවක විශාලත්වය 4 කිලෝබයිට් මේ බලන්න. පිටුවක විශාලත්වය 4 කිලෝබයිට්. ළමයි. දැන් අතත්ත්ව මතකයයි භෞතික මතකයයි නැත්නම් RAM එකයි අතත්ත්ව මතකය නැත්නම් virtual memory එකයි අතර මේ පිටු හුවමාරු කරගත්තී ඕව එකිනෙකට සමාන වෙන්න ඕනේ. එකිනෙකට විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. එකක් හරි පොඩි කුඩායි නම් එකට මේ දාන්න බෑනේ. එතකොට මෙයාගේ විශාලත්වය එකිනෙකට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ ළමයි මෙයා 4 කිලෝබයිට් වෙනවා. මෙයා 4 කිලෝබයිට් වෙනවා. දැන් ළමයි 4 කිලෝබයිට් කියන එක මේ දිගක් විදියට හරවගත්තොත් කොහොමද? එතකොට ළමයි මෙතනින් එනවා 4 කිලෝබයිට් සමානයි 2 බල 2 වැඩි කිරීම 2 බල 10යි බයිට්. ඒ කියන්නේ කීයද? 2 බල 12යි බයිට්. ඒ කියන්නේ ළමයි මෙතන 12යි. මෙතන 12යි නම් මෙතන කීයද? 4යි. මෙතනත් එතකොට ළමයි 4යි. මෙතන 12යි. එතකොට ළමයි මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ රාමු අංකයක්. ෆ්‍රේම් නම්බර් එක.
නම්බර් එකක්. මේ තියෙන්නේ මොකද්ද? page number එක. frame number එකයි page number එකයි ඔන්න මේ විදිහට දීලා තියෙනවා. මෙයාලගේ sizes දීලා තියෙනවා. දැන් ඔන්න වැඩේ හරි. දැන් බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. දැන් දීලා තිබ්බ තමයි අපි headlist එක අපි දැන් මෙයාගේ විශාලත්වයන් දන්නවා, දිගවල් දන්නවා. එතකොට හරි වැඩි. දැන් බලමු මෙතන දීලා තියෙනවා අතත්යම මෙන්න මෙච්චරයිලු බිට් 16ක් තියෙනවා නම් ළමයි බලන්න අතත්යම පේජ් එක පැත්තේ බිට් 16යි 16න් 12ක් වෙන් වෙනවා. අග 12 මොහොතකටද වෙන් වෙන්නේ? විස්ථාපනයට වෙන් වෙනවා. ඔෆ්සෙට් එකට අපි වෙන් වෙනවා. මුල් හතර පේජ් නම්බර් එකට වෙන් වෙනවා. එහෙනම් ළමයි මෙතන පේජ් නම්බර් එක තමයි මෙන්න මේ තියෙන්නේ. පේජ් නම්බර් එක තමයි මේ තියෙන්නේ. මේ මොකද්ද? ඔෆ්සෙට් එක. ඔෆ්සෙට් එක ළමයි එහෙට මෙහෙට මාරු වුණා කියලා එයා වෙනස් වෙන්නේ නැහැ. මේ නම්බර් එක තමයි මොකද්ද? පේජ් නම්බර් එකට දාලා ෆ්‍රේම් නම්බර් එක තමයි වෙනස් වෙන්නේ. එතකොට ළමයි අපි ඒක පොඩ්ඩක් තියලා ඉදිරි කොටස් ටික දාගෙන යන්න පුළුවන්. ඉදිරි කොටස මෙන්න මේ ටික දාගෙන යන්න පුළුවන්. ඒ ටිකේ වෙනසක් වෙන්නේ නැහැ ළමයි. 0යි 0යි 1යි. ආපු 0යි 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 1යි. හරි. ඒක හරි. ඊට පස්සේ P1 ක්‍රියායනේ මෙන්න මේ කියන කවුද? P1 ක්‍රියායනේ කවුද? මේ පැත්තේ ඉන්නේ නේ. මේ පැත්තේ අතත්යමු කියන්නේ ළමයි ඊට අදාළව මොකද්ද? පිටු අංකය තමයි දීලා තියෙන්නේ. දැන් ළමයි මේකේ පිටු අංකය දශමය ආකාරයට දීලා තියෙනවා. මේකේ ද්විමය ආකාරයට. එහෙනම් ද්විමයේ ඉඳන් දශමය වලට හරවනවා. 0.0.1 කියන්නේ කවුද ළමයි? මෙන්න මෙය. එකමනේ. 0.0.1 කියන්නේ යා ද්විමය ආකාරයේ ඉන්න කෙනා දශමය ආකාරයට හැරුවොත් 1 එන්නේ. එකට අදාළ රාමු අංකය කවුද? 1.0.1. එහෙනම් ළමයි මෙතනට එන්න ඕන 1.0.1. ඔන්න ඕක තමයි උත්තරයට වෙන්න ඕන. පැහැදිලිද? ওই විදිහට වැඩි ලිව්වනම් හරි. ඊළඟට ඉහත දෙකෙහි පෙන්වා ඇති අදාළ පිටුවගුවේ දක්වා ඇති පිටුව තුළින් පමණක් තෝරා. අදාළ පිටුවගුවේ දක්වා ඇති පිටුව තුළින් පමණක් තෝරා මෙහෙයුම් පද්ධතියට ද්විතීකාචනයේ සිට භෞතික මතකයට අදාළ පිටුව ගෙන ඒමට අවශ්‍ය වන P බිඳුව ක්‍රියායනයේ අතත්යමුවක් ලියන්න. P බිඳුව ක්‍රියායනයේ කොයි පැත්තද තියෙන්නේ ළමයි? මෙන්න මේ පැත්තේනේ. එයාට අදාළව මේ පිටුවගුව ඇතුළේ පිටු ටික විතරක් බලන්නලු. ඒකේ ඕනලු අපට ද්විතීකාචයනයලු දැන් තියෙන්නේ. දැන් ළමයි මෙයා අතත්ය මතකයේ තියෙන්නේ. අතත්ය මතකේ ඉඳන් භෞතික මතකයට ගේන්නලු. අතත්ය මතකයේ ඉන්න කෙනෙක් භෞතික මතකයට ගේන්නයි තියෙන්නේ. එතකොට ළමයි මේකට අදාළව බලන අතත්ය යොමුවට අදාළව වළංගුතාවය දක්වලා තියෙනවා මේ පිටු අංකවල රාමු අංක ගැලපෙන ඒවා දීලා මෙතන වළංගුතාවය. ළමයි වළංගුතාවය එක නම් මොකද කියන්නේ? වළංගුතාවය එක නම් එයා භෞතික මතකයලු. දැන් ළමයි භෞතික මතකයේ ඉන්න කෙනෙක් භෞතික මතකයට ගේන්න නෙවෙයිනේ තියෙන්නේ. අපට ඕන අතත්ය මතකයේ තියෙන කෙනෙක්ව භෞතික මතකයට ගේන්න. එහෙනම් වළංගුතාවය එකයි කියන්නේ එයා දැන්ටම RAM එකේ තියෙන්නේ. දැන්ටම RAM එකේ තියෙන කෙනෙක් RAM එකකට ගේන්න නෙවෙයි ළමයි අපට ඕන. අපට ඕන භෞතික මතකයේ තියෙන කට්ටියව මේ සෝරි අතත්ය මතකයේ තියෙන අයව මේ භෞතික මතකයට ගේන්න. ඒ කියන්නේ virtual memory එකේ ඉන්න අයව RAM එකට ගේන්නනේ ඕන. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ දෙන්න තමයි අපට ගෙන්න ගන්න ඕන. එක්ක බිඳුවේ අයිඩියා එක මොකද්ද? එක්ක ඔයාලා අතත්ය මතකේ නැත්තම් ඉවර වෙලා තියෙන්නේ කියලා. එතකොට දැන් අපිට මේකට අනුව ගන්න වෙන්නේ මෙයාලා කොහේ ඉන්න කට්ටිය කියලාද? මෙයාලා අනිවාර්යයෙන්ම අතත්ය මතකේ ඉන්න අය කියලා තමයි ගන්න වෙන්නේ. එතකොට ළමයි ඊට අදාළව ගෙනීමට P බිඳුව ක්‍රියාවේ එක් අතත්ය යොමුවක් ලියා දක්වන්න. හරි මේ පිටිපස්සේ කොටස මොකක් වුණත් ඒක ළමයි දීලා නෑ නේද? මේ විස්ථාපනයක් අපිට දීලා නෑ. එතකොට කැමති එකක් අපිට දාන්න පුළුවන් නේ. මෙහෙම පද්ධති ද්විතීකාචනය සිට භෞතික මතකයට අදාළ පිටුව ගෙන ඒමට. දෙකෙහි පෙන්වා ඇති අදාළ පිටුවගේ දක්වා ඇති පිටවතරින් පමණක් තෝරා මෙහෙම පද්ධතියකට ද්විතීචායක. ඔව් ළමයි අපිට මේක ගැන මේකක් දීලා නෑ. මෙතන මේ P1ට අදාළ කෙනෙක් නෙමෙයි ඉන්නේ. අපට මේ විස්ථාපනයක් දීලා නෑ. ඒකින් හින්දා ළමයි අපිට කැමති කෙනෙක් මේකට අනුව දාන්න පුළුවන්. එතකොට කොහොම වුණත් එයාලගේ පිටු අංක වෙන්න ඕන. දැන් අතත්යමුන් ලියන්නේ. අතත්යමු ලියනකොට පිටු අංක වෙන්න ඕන කවුද? 3යි 4යි තමයි එන්න ඕන. රාමු අංක නෙවෙයි දාන්න ඕන පිටු අංක. හරි. 0.0ට අදාළ පිටු අංක. පිටු අංක එක්ක දීමේ විදිහට ලිව්වලම අපිට පුළුවන් 0යි 3නේ. 0යි 1යි 1යි දාලා මේ යොමු ළමයි මේ ටිකට කැමති එකක් දෙන්න පුළුවන් මේකට අනුව. එහෙම නැත්නම් 4 දාන්නේ කොහමද? 0යි 1යි 0යි 0. ඔහොම දාලා
මේ ටිකට කැමති ටිකක් දෙන්න පුළුවන් හේතුව මොකද? මේකේ අපිට විශේෂයෙන් සඳහන් කළා නෑ ළමයි මෙන්න මේක තමයි විස්ථාපනය කියලා. හරි මේකේ දීලා තියෙන්නේ P1ට අදාළ කෙනෙන්නේ. ඒකින්ද මේක අපිට දෙන්න විදියක් නෑ. මේක කැමති කෙනෙක් තියන්න පුළුවන්. ඒකින්ද මෙතනට කැමති කෙනෙක් ලියන්න ටේල් එක කොහොම වුණත් මුල් ටිකම එහෙම වෙන්න ඕන අනිවාර්යෙන්ම. නැත්තම් වැරදි. ඊළඟට ඒක පොඩ්ඩක් ගානේ හරනම් ඉන්න ඕන ළමයි. ඊළඟට C වල 1 USB සැනින් දාවකයක කාණ්ඩයක බ්ලොක් එකක විශාලත්වය 4 කිලෝබයිට්ලු. එක්තරා අවස්ථාවකදී එහි ගුණ විභජන වගුවේ කොටසක් පහත දැක්වේ. ම්? එම පෙන්වා ඇති කොටසින් ගොනු දෙකක සම්පූර්ණ කාණ්ඩද විස්තර කෙරේ. දීලා තියෙන මේ කොටසේ ෆයිල් දෙකක් ගැන විස්තර කරනවලු. මොනවද ළමයි ෆයිල් දෙක වෙන්නේ? ඊට පස්සේ බලමු මේ කොටස තියලා සටහන ගොනුවක අවසන් කාණ්ඩය ඍණයක මගින් දැක්වෙනවා. අවසානයේ ඍණයකින්ලු. එතකොට ළමයි අවසාන දෙකක් තියෙනවා. මෙන්න මෙතන එකයි මෙතන එකයි. අර ෆයිල් දෙකට අදාළව අවසාන දෙක. ගොනුවක නාමාවලි තොරතුර ගොනුවේ පළමු කාණ්ඩයේ කාණ්ඩ අංකය දැක්වේ. ගොනුවේ නාමාවලිද ඩිරෙක්ටරි එන්ට්‍රි එක තියෙනවලු පළවෙනි කාණ්ඩේ. ඉහත දක්වා ඇති පැටර්න් කොටසින් විස්තර කරන ගොනු දෙකෙහි නාමාවලි තොරතුරු වල ඇති එම අංක ලියා දක්වන්න. මොනවද ළමයි වෙන්නේ? මුලින්ම අපි 102 ඍණ එකේ ඉන්නේ කෙනා. මෙන්න මෙතන ඍණ එක තියෙනවා මෙන්න මෙතන. එහෙනම් කවුද ළමයි 102ත් එක්ක. 102 කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන. හරි. එතකොට ළමයි මෙයාගෙන් තමයි මෙතන කියලා තියෙන්නේ. මේ අන්තිම කෙනානේ. ඊට පස්සේ 102 එයාට අදාළ 100 ඉන්නේ. 100ට යන්න කියලා කොහෙද තියෙන්නේ? 104 තියෙනවා. 104 තියෙනවා 100ට යන්න කියලා. ඊට පස්සේ 100ට යන්න කියලා කොහෙද තියෙන්නේ? 100ට යන්න කියලා කොහෙ යන්නේ නැහැ. එහෙනම් ළමයි අනිවාර්යෙන් මේකේ නාමාවලි තුර උතුර මොකද්ද? 100. පිළිවෙල මොකද්ද එයාගේ? 100 තියෙනවා. එකක් 100 ඊළඟට 100න් පස්සේ කවුද? සෝරි 100 නෙවෙයි ළමයි සෝරි වැරදුනා. 104 104න් පස්සේ ඔන්න ගියා 100ට. ඊට පස්සේ කාටද ළමයි? 102ට. ඕක එක පිළිවෙලක්. හරි. අනිත් පිළිවෙල මොකද්ද? ඒකට මම වෙන පාටක් ගන්න. හරි. මේක තියෙනවා 106 තියෙනවා ඍණ එක කියලා. 106ට යන්න කියලා කොහෙද තියෙන්නේ? 105 තියෙනවා. 105ට යන්න කියලා කොහෙද තියෙන්නේ? මෙන්න මෙයාගේ තියෙනවා. 103 තියෙනවා. 103ට යන්න කියලා කොහෙද තියෙන්නේ? මෙන්න මේකේ තියෙනවා. සෝරි. මෙන්න මේකේ තියෙනවා. ඊට පස්සේ 101 101ට යන්න කොහෙද තියෙන්නේ? 101ට යන්න කියලා නෑනේ. එහෙනම් ළමයි මේක 1යි 2යි 3යි 4යි. එතකොට ළමයි මේකෙදී වෙන්න ඕන පළවෙනි එක්කෙනා කවුද? මෙතන 101 101න් කිව්ව කාට යන්න කියලාද? 103ට යන්න කියලා. 103ට ගියාට පස්සේ 101 103ට යන්න කිව්වා. 103ට ගියාට පස්සේ 105ට යන්න කිව්වා. 105ට ගියාට පස්සේ 106ට යන්න කිව්වා. ඔය විදිහට තමයි ඒකේ වැඩේ වෙන්නේ. එතකොට ළමයි මුල් කාණ්ඩ දෙක වෙන්නේ 101යි 101යි 104. ඔන්න ඔහොම තමයි වැඩේ වෙන්නේ. හරිද? පැහැදිලි නේද? ඊළඟට ගොනු විභජන කාණ්ඩ විශාලත්වය උදාහරණයක් 4 කිලෝබයිට් සැලකිල්ලෙන් තෝරාගත යුතුය. කුඩා කාණ්ඩ විශාලත්වයක් සහ විශාල කාණ්ඩ විශාලත්වයක් තෝරා ගැනීමෙන් ඇතිවන අවාසියක් බැගින් ලියා දක්වන්න. මොනවද ළමයි කුඩා කාණ්ඩ වුණොත් මොකද්ද වෙන්නේ? කාණ්ඩ කුඩා වෙනවනේ. ඉන්නකෝ හිතමු අපි ලොකු ෆයිල් එකක් තියෙනවා. බ්ලොක් සයිස් එක එන්න ගොඩක් කුඩායි නම් මොකද්ද වෙන්නේ? ෆ්‍රැග්මන්ටේෂන් වැඩි නේද? ඒ කියන්නේ එයාව ෆ්‍රැග්මන්ටේෂන් කියනවට වඩා අපිට කියත හැකි මේ එයාව ගබඩා වෙන කාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට එකට සම්බන්ධ වෙලා තියෙනවනේ දැන්. ෆයිල් වල මේ බ්ලොක් සයිස් එකට මොකක් වෙන්නේ? මේ ආචාර්ය මොකද්ද? මෙයාව ගමන් කරන්න ඕන සඳහන් වෙනවා අපි ගොඩක නේද? මෙයා මෙන්න මේක ඉන්නවා මෙන්න මේක ඉන්නවා මේ බ්ලොක් එකේ ඉන්නවා මේ බ්ලොක් එකේ ඉන්නවා කියලා බ්ලොක් ගොඩක අපිට කාණ්ඩ අංක මතක තියාගන්න වෙනවා. පැහැදිලිද? එතකොට ෆයිල් එකේ සයිස් එක තව ටිකක් වැඩි වෙනවා. අමතර ඉඩක් යනවා. එතකොට තමයි අපට කාණ්ඩ විශාල ප්‍රමාණයක් කරනවා. කුඩා කාණ්ඩයක සයිස් එක කුඩා වෙන්න මොකද වෙන්නේ? අපි පාවිච්චි කරන බ්ලොක් ගාන වැඩි වෙනවා. වැඩි වෙන හින්දා අපිට ඒ ඔක්කොම මතක තියාගන්න වෙනවා. එතකොට ඒක අමතර ඉඩක් යනවා. ඊට පස්සේ ඊළඟ කතන්දරේ මොකද්ද? විශාල කාණ්ඩ විශාලත්වයක් පාවිච්චි කරනවා.
බ්ලොක් එක සයිස් එක විශාල වෙනවා කියන්නේ අපි හිතමු 20 කිලෝබයිට් සයිස් විතර මේ තමයි බ්ලොක් එක සයිස් එකක් වෙන්නේ. එතකොට ළමයි අපි සේව් කරන්න 4 කිලෝබයිට් මේ ඩේටා ප්‍රමාණයක් නම් අපිට 16ක් ඉඩ අපතේ යනවනේ. ඒ කියන්නේ අභ්‍යන්තර ඛණ්ඩනීකරණය වැඩි වෙනවා. පැහැදිලිද? ඔය කතන්දර තමයි ඕකෙන් වෙන්නේ. ඒ කියන්නේ ඉඩ අපතේ යනවා ඒකෙන් වෙන්නේ. ඒක තමයි කතන්දරේ. හරි